රයිට් දැන් ඔන්න රෙකෝඩින් කරනවා කියලා නේද? ඇහුණා නේද? ඔව් සර්. ඉතින් පුතේ ඔන්න පුංචි උදව්වක් විදියට කවුරු හරි දරුවෙක් ඔන්න ඔය වචනේ ඇහුන්නේ නැත්නම් මට කියන්න රෙකෝඩින් කරන්න කියලා ඈ. හරිද? මතක තියාගන්න කියන්න. නැත්නම් පුතේ ඔන්න දැන් මිනිත්තු 10ක් විතර වගේ කරා අපි පන්තියේ. මට රෙකෝඩ් කරගන්න බැරි වුණානේ. ඉතින් ඒක ඔන්න අඩුවක් වේ. ඒක නිසා රෙකෝඩ් කරන්න මතක් කරන්න. මේ හිතපු ගාන ඇති නේද? අමතක වෙනවනේ. රයිට් කමක් නැහැ. අපි ලොකු දෙයක් කතා කරේ නැහැ. ඉලක්කම් සංඛ්‍යා ගැන කතා කරේ නේද? අපි ඉදිරියේ නැවත මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් පුතේ ඔයාලට 6 ශ්‍රේණිය අලුත් විෂය නිර්දේශයත් මොඩියුල් ක්‍රමයක් තමයි යන්නේ. මොඩියුල් ක්‍රමයක් තමයි යන්නේ. එහෙනම් පුතේ ඔයාලට මම කලින් නිබන්ධනයක් දාලා තිබුණා. ඒ නිබන්ධනය මම වෙනස් කරන්න හදලා ආයෙ පොඩි ලොකු වෙනසක් කරන්නේ නැහැ. මොකද පාඩම් ටික ඒ විදිහම නිසා. මොකද නැත්නම් ඔයාලා මුද්‍රණය කරලා ඔක්කොම කරලා සූදානම් පිට ඉන්න නිසා අපරාධනේ කියලා හිතුණා. නේද? ඉතින් පුතේ ඒ නිබන්ධනේ තියෙනවා ඒකෙන් පාඩම් ටික කොටස් කරලා ගත්තට ගැටලුවක් නැහැ. පාඩම් පිළිවෙල වෙනස් වෙලා තියෙනවා. පිළිවෙල වෙනස් වෙලා තියෙනවා. පැහැදිලිද? ඔයාලට මම කලින් ටිකුට් එක දැම්මේ ඕනේ නිබන්ධනයක් කඩලා වෙන් කරගන්න පුළුවන් විදියට. ඒක නිසා ඒ නිබන්ධනේ තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මම අලුතෙන් දාලා තියෙන්නේ මේ නිබන්ධන කඩලෙන් මුද්‍රණය කරගත්තත් ඒත් ගැටලුවක් නැහැ. රයිට්. එහෙනම් පළවෙනි පාඩම අපි යන්න. මොකද්ද නේද? පළවෙනි වාරේ පුතේ මුල්ම පාඩම තමයි සංඛ්‍යා පාඩම. සංඛ්‍යා පාඩම. නේද? එහෙනම් පුතේ මේ බලන්න මේ තියෙන ඉලක්කම් ඒ වගේම සංඛ්‍යා නේද? දැන් ඔයාලා ඉස්සලා කියද්දි හැමෝම කිව්වා දැන් මෙතන තව වැඩිපුර ඉලක්කමක් තිබුණා මොනවද? ඉස්සලා මම පෙන්නපු රූපේ බිඳුව තිබුණේ නැහැ. 1 2 3 4 5 6 7 8 9 10 තිබුණා නේද? ඉලක්කම් කීයද කියලා අහද්දී ඔන්න 9යි කියලා කීප දෙනෙක් උත්තර දුන්නා නේද? සංඛ්‍යා කීයද කියලා අහද්දී 1යි කියලා කිව්වේ. සංඛ්‍යා කීයද කියලා අහුවොත් 1යි කියලා කිව්වේ. 1 නෙවෙයි පුතේ නේද? සංඛ්‍යා කිව්වොත් පුතේ මේ ඔක්කොම අයිති වෙනවා. ඉලක්කනුත් අයිති වෙනවා නේද? එහෙනම් මෙතන සංඛ්‍යා තියෙනවා 10ක් නේද? අපි ඒක මොනවා ටිකක් පැහැදිලි කරගත්ත පන්ති ආරම්භයේදී. ඒ ටිකක් හොඳ රෙකෝඩින් කරගන්න මගේ රයිට් කමක් නැහැ. අපි ටියුට් එකට ගියේ නැහැ. එහෙනම් පුතේ ඔයාලගේ මේ හැම පාඩම් පුතේ දැන් පරිගණක මේ ඔන්ලයින් පන්තියේ ඉන්න ළමයිට පොඩි chance එකක් තියෙනවා. මොකක්ද දන්නවද? පරිගණක ක්‍රියාකාරකම් කරනවා. දැන් මගේ අපේ ගෙදර පන්ති තියෙනකොට මම පරිගණක ක්‍රියාකාරකම් කරනවා. නමුත් වෙනත් ෆිසිකල් පන්තිත් වෙන තැන්වල තියෙනකොට මට මේ පරිගණක ක්‍රියාකාරකම් කරන්න වෙන්නේ මාසෙකට සැරයක් දෙකකට සැරයක්. ඇයි? පරිගණකේ ලැප්ටොප් එක නේද? මේ ලැප්ටොප් එක මල්ටිමීඩියා යන්ත්‍ර වයර් කෝඩ් ඔය හැම එකම අරයි යන්න එපා. හැබැයි පරිගණක මේ ඔන්ලයින් පන්තියේ යාළුවන්ට එහෙම නැහැ. හැමදාම පරිගණක ක්‍රියාකාරකම් එක තමයි පාඩම යන්නේ. රයිට් එහෙනම් මේ නිබන්ධනේ පුතේ ඔයාලා මුද්‍රණය කරගත්තා නම් පොතක් විදිහට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිබන්ධනේ වෙන් කර ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් සමහර අය දෙමව්පියෝ කියනවා මේ පළවෙනි පිට ඕනේ නැහනේ. පළවෙනි පිට මුද්‍රණය කරගන්න ඕනේ නැහැ කියලා ඉතින් ටික මුද්‍රණය කරගත්තොත් අර නිබන්ධන ටික කඩා ගන්න බෑ Tamanට ඕන විදිහට. ඒක නිසා ඔයාලා පළවෙනි පිටුවත්කම මුද්‍රණය කරගන්න. එතකොට නිබන්ධන ටික ඕන නම් වෙන් කරගන්නත් පුළුවන්. ඒකත් පැහැදිලි කරා. රයිට් එහෙනම් මේ පළවෙනි පාඩම තමයි අපේ ස්ථානීය අගය. ස්ථානීය අගය. මේකට මම උත්තර ලියන්න එපා කිව්වාට. කවුරු ලියුවේ නැහැ නේද? රයිට් වෙන පන්ති වලට ගිහිලා ඉන්නවා නම් නේද? සමහර අය ලියලත් ඇති. මම ලියන්න උත්තර අපරොත්තු වෙන්නේ නැහැ. අය පුතේ. රයිට්. එහෙනම් මම යනවා ඔයාලා ටියුට් එක දැන් අතේ තියෙනව නේද ඔක්කොම ගාව? සංඛ්‍යා ලියීම සඳහා කවුරු කතා කරාද? චෙනුක? මම තව ටිකකින් නම් ලකුණු කරනවා ඈ. පන්ති රිනාගේ නම් ටික ලකුණු කරනවා. නැත්තම් හරියන්නේ නැහැ වැඩි. තව ටිකක් වෙලා ගිය දෙන්කො නේද? හපිස් පුතාව ගැල්ලුවා නැහැ නේද පුතේ? හපිස් පුතාවලා නැහැ නේද? සිග්නල් තියනව නේද? ඔව් සර්. රයිට් හොඳයි ඈ. දැන් හපිස් වෙතුම් නේද? කවුද ඒ හැමෝම ඉතින් මම දන්නවා අනිවාර්යෙන්ම ඔක්කොම දෙන්න තමයි මට අර මුලින් ඉඳලා හිටපු කට්ටිය මම කියවෙනවා ටිකක් ඉතින් වැඩිපුර නේද ගණන් ගන්න එපා අනිත් අය හොඳ ඉස්සරහට සියලුම දේවල් නම් හුරු වුණාට පස්සේ ඔක්කොම නම් කියවෙනවා රයිට් එහෙනම් පුතේ සංඛ්‍යා ලියීම සඳහා අප වැඩිපුරම භාවිතා ගන්න පුතේ හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමය ඒක මම හිතන්නේ ඔයාලා දන්නවා ශිෂ්‍යත්වයේ ඉගෙන ගත්තා මෙහි පුතේ බිංදුව 1 2 3 4 අන්න ඉලක්කම් පුතේ 10ක් තියෙනවා. එහෙනම් ඉලක්කම් කීයක් තියෙන්නේ? 10යි.
නේද? ඒක මතක තියාගන්න. ඉලක්කම් වලට පුතේ සංඛ්‍යා කියලා කියනවා. හැබැයි සංඛ්‍යා හැම එකටම ඉලක්කම් කියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. බිංදුවේ සිට පුතේ 9 තෙක් ඉලක්කම් අන්න. ඉලක්කම් එකක් තියෙන. ඒ ස්ථාන එකයි. ස්ථානිය කියන්නේ ඔයාලා දන්නවා. මම මේ ටිකක් ඔන්න අද ටිකක් වැඩිපුර ඉත එහා පැත්තට දැනුමක් යන්නේ. මූලික ටික ඔයාලා දන්නවා. 10 සිට පුතේ 99 තෙක් ඉලක්කම් දෙකක් තියෙනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා තියෙනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා. කවුරු හරි කියන්න බලන්න ඔන්න මේ මං ඉතින් මතක් වෙන ඒවාත් අහනවා නේද? ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයක් විතර තියෙනවද පුතේ ඔක්කොම? ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයද ඔක්කොම? ඕන්න ලියාගත්තත් දැන් ඔයාලා පොතකුත් තියෙනව නේද පුතේ? මම මතක් වෙන ඒවාත් කියනවා ඈ. හරිද? පොතක් තියෙනවා නම් පොඩ්ඩක් ළඟට ගත්තත් යනවා. මට ඔන්න මැසේජ් එකක් දාන්න ඕන බැරුණා නේද? තාමනේ පන් තියෙනවා නම් පොතක් තියෙන්නේ බෑ නේද? ඉලක්කම් සංඛ්‍යාව 10යි. ඒක හරිනේ. ඉලක්කම් සංඛ්‍යාව 10යි. තනි ඉලක්කමක් සහිත සංඛ්‍යා කීයද? තනි ඉලක්කම සහිත සංඛ්‍යා කීයක් තියෙනවද පුතේ? තනි ඉලක්කම් සංඛ්‍යාව පුතේ 10යි ඈ. තනි ඉලක්කම සංඛ්‍යා ගන්නත් ඒ තමයි. ඉලක්කම් 10යි. අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් පුතේ මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඒකලා ආයෙ මයික් එක ඔෆ් කරගත්තා. නේද? එහෙම පන්ති කරගෙන යන්න නේද? නැත්තම් මං කැමති නැහැ මයික් එක ඕෆ් කරලාම කරන්න. නේද? හැමදාම මං කියන කතන්දර යන්නේ ගොඩක් ඔන්ලයින් පන්ති කරන්න මයික් එක ඕෆ් කරලා නේද? මම මයික් එක ඔන් කරන්න දෙනවා. ඔයාලා උත්තරේ දුන්නා මයික් එක ඕෆ් කරගත්තා. ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නය ඇහුවා මයික් එක ඕෆ් කරගත්තා. right. තනි ඉලක්කමක් සහිත සංඛ්‍යා පුතේ 10යි. දැන් මං අහනවා ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යා ගන්න. ඔන්න ලියාගත්තත් කමන්නේ. ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යා කීයද? කවුරු හරි කියන්නකෝ. ඕ නෑ. මං හිතන පට ගාලා උත්තර දෙයි කියන එකම වෙඩි තියනවා. හ්ම් 90යි කියලා කියනවා. තව උත්තර තියෙනවද? 89යි 89යි කියලා කියනවා. තව තියෙනවද? 99යි 99යි මේ පුතේ මේ හොඳ සටහනක් ඈ මම මේ ටියුට් එකට උනා ඒ ටික අන්තර්ගත වෙලා නැහැ. දැන් මේ මට 91යි 91යි කියලා කියනවා. 90යි right මට කියන්නකෝ දැන් කවුරු හරි ඉලක්කම් දෙකක් සහිත ලොකුම සංඛ්‍යාව මොකක්ද? 99 99. දැන් මට කියන්න පුතේ තනි ඉලක්කම සහිත ලොකුම සංඛ්‍යාව මොකක්ද? 9 එහෙනම් පුතේ 99 9ක් අඩු කරමුකෝ. එතකොට කීයද? 90යි. එහෙනම් පුතේ ඔන්න ඉලක්කම් දෙකක් සහිත සංඛ්‍යා ගණන 90යි. පැහැදිලිද? දැන් මට කියන්න ඉලක්කම් 3ක් සහිත සංඛ්‍යා කීයක් විතරද දෙනවා? නිබන්ධනයේ නමතරව පිටුව මේ CR පොත මේ පොතේ පොතක් ළඟ තියාගන්න. right එහෙනම් පුතේ මට කියන්න ඉලක්කම් 3ක් තියෙන ලොකෝම සංඛ්‍යාව මොකද්ද? 999. ඒකෙන් අඩු කරමු පුතේ අපි ඉලක්කම් දෙකක් තියෙන ලොකුම සංඛ්‍යාව මොකද්ද? 99. අන්න අඩු කරලා දාමුකෝ නේද? 9 9යි. එහෙනම් උත්තරේ කීයද?
900යි සර්. 900යි. එහෙනම් හදා ඉන්න ඕනේ නේද? පුංචි රටාවක් අහුවුණා. ඉලක්කම් 4ක් සහිත ලොකු සංඛ්‍යා ගන්න කීයද එනවා? 9000යි. 1000යි සර්. 9000යි. නම් තව ටිකක් අපි හදලා බලමු නේ. ඔරක ගන්න ඔය තේරුම් ගන්න. ඉලක්කම් 5ක් සහිත සංඛ්‍යා ගන්න කීයද එනවා? කීයද? 90000යි සර්. 90000යි. 9000යි. යන්න ඉලක්කම් 5 සංඛ්‍යාව නිසා ටිකක් ඔන්න ඈත් කරා. ඉලක්කම් 6ක් සහිත සංඛ්‍යා ගන්න කීයද එනවා? ලක්ෂ 9යි. මාර වැඩි නේ. එහෙනම් මේකට බිංදු 4යි නම් මේකට බිංදු 5ක් දාමුකෝ. මොකද්ද මේ සංඛ්‍යාව? ලක්ෂ 9. ලක්ෂ 9යි කියනවා. තවත් දන්න අය ඉන්නවද? 100,000. 100ක් දහස කියලා කියනවා. තවත් දන්න අය ඉන්නවද? ලක්ෂ 90. රයිට් ඔන්න එක එක උත්තර එනවා. මම දැන් උත්තරේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. අද පාඩම ඉවර වෙලා තුදේ නිදා ගන්න යනකොට ඉලක්කම් ගොඩාක් තියෙන සංඛ්‍යාවක් නේ. ඉලක්කම් 12ක් විතර තියෙන සංඛ්‍යාවක් කියව ගන්න පුළුවන්. මේ හැකියාව අරගෙන තමයි නිදා ගන්න යන්නේ. පැහැදිලිද? ඉලක්කම් 12, 13ක් නේද? ඒ වගේ සංඛ්‍යාවක් කියව ගන්න පුළුවන් ඔයාලට. ඒ හැකියාව අරගෙන තමයි නිදා ගන්න යන්නේ. ඒක නිසා මම දැන් මේක පැහැදිලි කරන්න යන්නේ මම සංඛ්‍යාව ලිව්වා. සංඛ්‍යාව ලිව්වා කොහොමද තිබ්බදෙන්කෝ. නේද? අපි යන්කෝ ඉස්සරහට. රයිට්. එහෙනම් පුතේ ස්ථානීය අගේ නේද? ස්ථානීය අගේ සහ සංඛ්‍යා ලිවීම කියවීම තමයි අද දවසේ අපේ මාතෘකාව. රයිට්. මේක නම් ඉතින් මම හිතන්නේ පැහැදිලි කරන්න දෙයක් නැහැ ඔයාලා. නේද? ශිෂ්‍යත්වයේ ඕනෑම දරුවෙක් ඉතින් මේක දන්නවා නේද? සංඛ්‍යාවක් ලියනවා. ඉලක්ක මොකද්ද පුතේ? ස්ථානේ මොකද්ද? එක ස්ථානේ. ස්ථානේ. ඊළඟට මේ ඊට මෙහා පැත්තේ තියෙන්නේ මොකද්ද? 10 ස්ථානේ. අන්න. එතකොට පුතේ ප්‍රාථමික අධ්‍යාපනයේ ගණිතය උගන්වනකොට මම පහවසරත් ගණිතය කරනවානේ නේද? එතකොට ඔන්න පුතේ පහවසර පෙළ පොත්වල ගොඩාක් වෙලාවට තියෙන ස්ථානේ 10 ස්ථානේ. 6 වසරෙන් පුතේ ඉහළ පොත්පත්වල තියෙන දස ස්ථානේ. මොකද්ද? දස ස්ථානේ. මේ දෙකම හරි. පැහැදිලිද? 10 ස්ථානේ කිව්වත් හරි, දස ස්ථානේ කිව්වත් හරි. පැහැදිලිද? දැනට තියෙන 6 වසර පොත්පත්වල දස ස්ථානේ කියලා තමයි තියෙන්නේ. 5 වසරේ පොත්පත්වල 10 ස්ථානේ, දැනට තියෙන 6 වසර පොත්පත්වල දස ස්ථානේ. හැබැයි පුතේ අලුත් මොඩියුල් ක්‍රමයටදී මම නිකන් බලද්දි මට අහුණා මොකද්ද? ආයේ 10 ස්ථානේ කියලා තමයි තියෙන්නේ. 5 වසරේ තිබුණු විදිහටම තමයි තියෙන්නේ. එහෙනම් පුතේ මේක ප්‍රශ්නයක් කරගන්න එපා. දස ස්ථාන කිව්වත් 10 ස්ථාන කිව්වත් දෙකම එකයි. හරි නේද? චනුක චරක හරි නේද පුතේ? හරි සර්. හරි. එහෙනම් 10 ස්ථානයේ 10 ස්ථාන. එහෙම නැත්නම් දස ස්ථාන. ඔය දෙකම හරි. රයිට්. එහෙනම් අපි අංක ටිකක් වැඩිපුර ඝන ක්‍රමයෙන් නිරූපණය කරන්නත් දන්නවනේ ඔයාලා නේද? දන්නේ නැති කෙනෙක් ඉන්නවද? දන්නේ නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැ නේද? මට හිතෙන විදිහට. එකේ ඒවා 3යි නම් කීයද පුතේ මෙතන? අගේ කීයද? 3යි සර්. 3යි. 10 ඒවා 2. 10 ඒවා 2යි කීයද? 10 ඒවා 2ක් කියන්නේ 20යි. 23යි සර්. නිරූපණය ගන්න 23. 23. ඉතින් එච්චර දඟලන්න දෙයක් නැහැ නේද? ගණක ටික ගණන් කරලා උත්තරේ දාන්න පුළුවන්. ඉතින් මේවා ගැන මම හිතන්නේ ගැටලුවක් වාට නැහැ. තියෙනවා නම් මට කියන්න. පසුව මේ පෞද්ගලිකවල කියන්න. දැන් කාලේ ලොකුවට ගන්න ඒ ගැන පැහැදිලි ගන්න. අපි ටිකක් ලොකු ඉලක්කම් වලට යන්න දැන් නේද? මම මේ ටියුට් එක පුතේ අද දවසේ පැහැදිලි කරනවා. පැහැදිලි කරලා ඉවර වුණාට පස්සේ ඔයාලා පිළිතුරු ටික ලියන්න. ඊළඟ ලබන සතියේ මේක සාකච්ඡා කරලා ඊළඟ නිබන්ධනේ පැහැදිලි කරනවා. එහෙමයි කරන්නේ.
අද පළවෙනි නිබන්ධනය පැහැදිලි කරනවා. ඔයාලට පිළිතුරු ලියන්න කියනවා. ලබන සතියේ පළවෙනි නිබන්ධනය සාකච්ඡා කරලා තමයි දෙවෙනි එකට අත ගහන්නේ. ඒ අතර අපි මම පැහැදිලි කිරීමේදී පරිගණක ක්‍රියාකාරකම් වාසියනුත් පැහැදිලි කිරීම කරනවා. ඉස්සලා මම නිබන්ධනය කෙටියෙන් පැහැදිලි කරලා පරිගණක ක්‍රියාකාරකම් වලට යනවා. රයිට්. ඔන්න පුතේ සංඛ්‍යා ටිකක් තියෙනවා. 58. පේනවද ඔයාලට? පොඩි වැඩිද? සර් අවුල් ගැටලුවක් නැහැ නේද? නෑ සර් රයිට්. මේ බලන්න. කවුද මම එක එක්කෙනා සම්බන්ධ කරගන්න මන්දිව් ඉන්නවනේ. කැමරාව නම් ඕෆ් කරන් ඉන්නේ මන්දිව්. කමන්නේ නැහැ මම පොඩ්ඩක් මූණ බලන්නත් එක කැමරා එක ඔන් කරගන්න බැරිද? විසාක්කා දහම් දිහදින් ඉන්නව නේද? ඔව් සර් රයිට්. ඔන්න මන්දිවට පස්සේ මම විසාක්කා සම්බන්ධ කරගන්නවා. රයිට්. මන්දිව් සංඛ්‍යාව දින අපිට 58. ඉලක්කම 5. අන්න දසස්ථානේ කීයද? දීලා තියෙනවනේ අහන්න දෙයක් නැහැ නේද? ඉලක්කම 5. මේක සිස්ටම් පුරවන්න නැහැනේ දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ නේද? දසස්ථානය නේද? ඒකේ නිරූපණය ගන්න පුතේ 10ව 5ක්. 10ව 5ක් කීයද මන්දිව? 50යි එතකොට මන්දිව දසස්ථානේ කියන එකට මොකක්ද අපි භාවිත කරන අනිත් වචනේ? 10 ස්ථාන නෑ දසස්ථානය කියන එකම තව නමක් කියන මේ තව නමක් තියෙනවා මොකද්ද? අප පහ ශ්‍රේණියේදී භාවිත කරේ වැඩි වශයෙන් 10 ස්ථානේ 10 ස්ථානය 10 ස්ථානය එකට කරලා ඉවම මොකද්ද කියවෙන්නේ? 10 ස්ථානේ 10 ස්ථානේ නේද? 10 ස්ථාන. ওই දෙකම එකයි ඈ. ওই දෙකම එකයි. රයිට්. එහෙනම් පුතේ මේකේ මම හිතන්නේ ලොකුවට අහන්න දෙයක් නෑ යාළුවන්ගේ. හවුද මේ මොකක් හරි ප්‍රශ්නයක් අහනවද නේ හරි. එහෙනම් පුතේ 79 9 ඉලක්කම තියෙන එක ස්ථානේනේ 9 ඉලක්කම එක ස්ථානේ 60 බිංදුව ඉලක්කම තියෙන එක ස්ථානේ 98 9 ඉලක්කම තියෙන්නේ 10 ස්ථානේ එහෙම නැත්නම් දස ස්ථානේ 10 ස්ථානේ එහෙම නැත්නම් දස ස්ථානේ අපි ඔයාලට දැන් පොඩි chance එකක් තියෙනවා මොකද්ද පහ වසරේ පුරුදු වෙච්ච විදිහටම භාවිත කරන්න පුළුවන් ඉස්සරහට 10 ස්ථානේ කියලා අලුත් නිර්දේශ 10 ස්ථානේ කියලාම තියෙන නිසා රයිට් එහෙනම් පුතේ මේ බලන්න 54735 යන සංඛ්‍යාව දෙස බලමු. ඔන්න 54735 අපි ලිව්වා නේද? මේ කියන්නේ එක ස්ථානෙ. ඊළඟට මෙයා 10 ස්ථානෙ. එහෙම නැත්නම් දස ස්ථානෙ. මෙයා 100 ස්ථානෙ. එහෙම නැත්නම් 100 ස්ථානෙ. නේද? දෙකම එකයි. මෙයා 10 ස්ථානෙ. එහෙම නැත්නම් දහස් ස්ථාන නේද? right දහස් ස්ථාන නේද? එහෙම නැත්නම් ඊළඟට දසදහස. ඔන්න පහ ශ්‍රේණියදී අපි ඉගෙන ගත්තා. දසදහස නේද? දසදහස් ස්ථානයේ ඉලක්කම. පැහැදිලිද? එහෙනම් දැන් අද දවසේ මෙතනින් මෙහාට තමයි තව ටිකක් තියෙන්නේ. මෙතනින් මෙහාට තමයි තව ටිකක් තියෙන්නේ. ඊට කලින් අපි ස්ථාන ගැන හඳුන්වන්න කලින් පොඩ්ඩක් මොනවද ඒ සංඛ්‍යා ටික කියලා බලලා ඉන්නේ. රයිට් එතකොට පුතේ ඔන්න අහනවා ඔයාලගේ 6 වසරේදී ස්ථානීය අගයන්ව විහිදුවා ලියන්න තියෙනවා. ස්ථානීය අගයන්ව විහිදුවා ලියන්න තියෙනවා. මේ ක්‍රමයට පුතේ 5 වසරේදී ලිව්වා නම් මන් දන්න ඔයාලට වැරද්දක් දාන්න ඇති. නේද? මේ ක්‍රමයට 5 වසරේදී ලිව්වා නම් ශිෂ්‍යත්ව විභාගයේදී ලිව්වා නම් ටීචර් වැරද්දක් දාන්න නැති නේද? මම මේක අපේ මගේ පන්තියේ ඉන්න දරුවන්ට කියලා දුන්නා. චේනුකට, සාසින්දුට, හාපීස්ට, නේලිට මතක ඇති. හැබැයි මම කිව්වා මේ ක්‍රමයට ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න යන්න එපා. ඔයාලගේ ටීචර් වැරදි කියයි කියලා. ඇයි දන්නවද? 2021 වන්න පුතේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. මේ ක්‍රමයට ලකුණු දුන්නේ නැහැ. දීලා තිබ්බේ අර නිරූපිතා කියන විහිදුවා දීප එකටම තමයි. ඉතින් පුතේ දැන් නම් බය නැතුව කට කරලා කිව්ව හැකි මොකද? 6 වසරේ දැන් ඔයාලා නේද? 6 වසරේදී යන්න. ස්ථානිය කියන විහිදුවා ලියන්නේ මෙන්න මේ විදිහට. 5යි කියන්නේ පුතේ ස්ථානියගේ කීයද? 5 කියන ස්ථානේ අගය මොකද්ද?
දැන් මේ 54735 ස්ථානීය කියන විහිදුවා ලියන්න යන්නේ. 5 කියන්නේ ස්ථානීයගේ කීයද පුතේ? 10,000 ඈ? දස දහසස හරි. දස දහස. 5යි කියන්නේ දස දහස ඒවා 5යි. දස දහස ඒවා 5යි. එහෙනම් 4යි කියන්නේ දස 10 ඒවා 4යි. මෙතන ටිකක් ඔන්න ඈත් වෙන්න ඕන මෙතන ලං වෙලා තියෙන්නේ. 7යි කියන්නේ දේව හතයි 3යි කියන්නේ 10 තුනයි 10 ඒවා 3යි. 5යි කියන්නේ ඒවා ඒවා 5යි. එතකොට ඔන්න පුතේ ඔයාලගේ 2021 හෝ 2022 ශිෂ්‍යත්වයේ වාගේ ප්‍රශ්නයක් තිබුණා ස්ථානීය කියනු විහිදුවා ලියන්න කියලා. මේ ක්‍රමයට ලිව්වනම් ටීචර් හරි දැම්මේ නෑ නේද? දැම්මද? දැස් වැරදි කිව්වනේ. ශාක්‍ය දහම්දි වැරදි කිව්වා නේද? 2021 හෝ 22 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියවනම් ඔයාලට වැරද්දක් නැහැ. ඇයි දන්නවද? ලකුණු දීමේ පටිපාටිය මේකට ලකුණු දීලා තිබුණේ නැහැ. ඉතින් පුතේ දැන් 6 වසරේදී නම් ගැටලුවක් නැහැ. මං හිතන්නේ ඔයාලට පහේදී මේක උගන්වලා නැති හින්දා වෙන්න ඇති. පහේදී උගන්වලා නැති නිසා නිරූපිතක් යනවා විහිදුවා දීමට ලකුණු දෙන්නේ නැති. හැබැයි 6ේදී මේ විදිහට තිබෙ නැත්තම් අනිවාර්යෙන් වැරදි. මම වැරද්ද දැම්මත් මම හරි වැරද්ද දැම්මත් වැරදි. වෙන ගුරුවරයෙක් හරි වැරද්ද දැම්මත් වැරදිම තමයි. මේ ක්‍රමයටම ලියන්න වෙනවා. ඒක න මතක තියාගන්න. ස්ථානීය යන විහිදුවා ලිවීම. මේ ටික නම් ඔයාලට කිව්වම තේරෙනවනේ නේද? ඕනනම් බලා ගන්න ටික. මම මේ නිබන්ධනය කෙරෙහි පැහැදිලි කිරීමක් කරලා ප්‍රශ්න වලට යනවා නේ. පොඩ්ඩක් බලා ගන්න බලන්න. එක ස්ථානයේ පහෙන් නිරූපණය වන ආගේ බිඳුව පහ වේ නේද? එක ස්ථානයේ පහ ඉලක්කමෙන් නිරූපණය වන ආගේ 5 වේ. දස ස්ථාන එහෙම නැත්නම් 10 ස්ථාන. 3ෙන් නිරූපණය වන ආගේ 30 නේද? 7ෙන් නිරූපණය වන ආගේ 700. නිරූපණය වන ආගේ නේද? ඊළඟට දස ස්ථානේ 4000. දසදහස නේද? 50000. 50000. right ඉලක්කම් පහේ සංඛ්‍යා අපි දන්නව නේද? එතනින් එහාට තමයි අද දවසේ ගන්න. right එහෙනම් ඔන්න මේ ටික ඔයාලා උත්තර ලියන්න ඕනේ. මම කියන්නේ නෑ මේවට උත්තර. පැහැදිලිද? සංඛ්‍යා ලියීමේදී අපි බහුල භාවිත කරන මොකද්ද? දස ස්ථානයේ නිරූපණය කර හැකි වැඩිම අගය මොකද්ද? එහෙම නැත්නම් 10 ස්ථානේ නේද? දෙකම එකයි. ඝන ක්‍රාමුවේ කුර ගන්න. එහෙනම් ප්‍රශ්න ටික බලපුවම උත්තර ටික ලියන්න ගිය හැකිනේ නේද? right මේ ටිකේ 30 තැන් පුරවන්න පුළුවන්. මේ ටිකත් පුළුවන්. මේ මොකද්ද මේ අපේ සංඛ්‍යා කලාප. ඔච්චර කල නම් කලාප ගැන ඇහුවේ නේද? කොළඹ කලාපය කියයි නේද? සබරගමු කලාප අධ්‍යාපන කාර්යාලය කියයි නේද? එහෙම නැත්නම් බස්නායර කලාපයේ අහවල් ප්‍රශ්න පත්‍රයේ එහෙමනම් කලාප ගැන දැනගෙන තිබුණා. දැන් මම ඔයාලට පොඩි සංඛ්‍යා ඉලක්කම කියන්න බලන්න මේ සංඛ්‍යා මොකද්ද කියලා. මොකද්ද මේ සංඛ්‍යාව? කියන්න. දැන් කිව්වේ 579 දැන් 5790 4,57,901 48,57,901 4,89,57,901 කෝටි 95,70,901
කෝටි වෙන ඉලක්කම් ටික දාන්න. මිලියන දැම්මා. හරි ගියා. දැන් එහෙම තේරෙන්නේ නැහැ. ඒකට කමන්නේ අපි දාමු සල්ලි දාන්න. ඒ ගිණුමනේ කොහොමද කියන්නේ? නම් ප්‍රසිද්ධ වෙන්න ඕනේ. එකක් ඔන්න සද්දේ නතර වුණා කට්ටියගේ නේද? රයිට්. එහෙනම් ඔන්න මම පොඩි අධ්‍යයනයක් කරේ. මම පොඩි ටෙස්ටින් එකක් කළේ. මොකක්ද ඒ ටෙස්ටින් එක? වෙන කරන්නේ නැතුව සර් ඒ ගාන ඉලක්කම කියන්න අමාරුයි. රයිට්. එහෙනම් ඔන්න මම මොකද්ද පොඩි දෙයක් මෙතනින් අල්ලගත්තා. මොකක්ද දන්නවද? අල්ලගත්තේ? මේ වෙන විට 6 ශ්‍රේණිය පන්තියට ටියුෂන් යන්නේ කවුද කියලා අල්ලගත්තා. එහෙම නැත්නම් 6 ශ්‍රේණියේ පාඩම් ටික අම්මගෙන් අයියාගෙන් තාරුණෙන් අහගත්තේ අල්ලගත්තා. ඔන්න එක්කෙනෙක් තමයි චනුක චරක. චනුක චරක මට යන කෙනාගේ නම එහෙම කියන්න එපා. එහෙම හොඳ නෑ නේද? ඔයා කොහොමද ගියාට කමන්නේ. ඔයා කොහෙන්ද පන්තියකින්ද අල්ලගත්තේ නැත්නම් ගෙදරින් කවුරු හරි කියලා දුන්නාද? ගෙදරින් හොඳයි. රයිට්. ඔන්න මට චනුක චරක හයිලයිට් වුණා. වෙන නම් කවුරුත් හයිලයිට් වුන්නේ නෑ. නේද? චෙනුක එහෙම උත්තර දෙනකොට බා හෝ කියලා බය වුණා. ඒකෙන් මම අල්ලගත්තා චෙනුක නම් තාම ටියුෂන් ගිහලා නැහැ. රයිට්. මම කියන්නේ නැහැ ටියුෂන් යන්න එපා කියලා නේ. රයිට්. මම කියන්නේ නැහැ ටියුෂන් යන්න එපා කියලා නේද? මගේ පන්තිරෙ ඉන්න කියලා කියන්නේ නැහැ. යන්න මේ දවස්වල වැහි වැහලා පුතේ Facebook ගියොත් එහෙම ඔහේ නල් ආවල් පන්තිය මේ පන්තිය කියලා ගිහිල්ලා බලන්න ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා බලලා ඔයාලට තේරෙන තැනක නතර වෙන්න. ඉතින් මට අර මං ඔයාලා දන්නවා ශිෂ්‍යත්වයේදී සාමර රංගදායක ගුරුතුමාත් මට ආරාධනා කරා ඇති මගේ ළමයි ටිකත් මගේ පන්තිවලට ගන්න කියලා. නේද? ඒ විශ්වාසය රකින්නත් ඕනේ. ඒ නිසා මම මාස දෙකක් මම ඔයාලත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. නේද? මේ මාස දෙකේම සල්ලි ගත්තේ නෑ නේද? රයිට්. මම පුතේ ඉදිරියේදී දවස් දෙකක් පන්ති කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද තාම නම් දෙකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ටිකක් මුල හරිය නිසා. ටිකක් වැඩ වැඩි වෙනකොට දවස් දෙකක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? ඒකත් හොඳින් මතක තියාගන්න. එහෙනම් පුතේ මේ සංඛ්‍යාව ඔයාලට නෙවෙයි මටත් කියව ගන්න අමාරුයි. ඇයි ඇයි? චේනුක කියන්න බෑ උත්තරේ. චේනුක නෙවෙයි. චනුක චරක. මොකද්ද සර්? චනුක චරක ඉස්සලා කිව්වා මේ සංඛ්‍යාව ඔයාලට නෙවෙයි මටත් කියව ගන්න අමාරුයි. ඇයි? මිලියන 7. ඇයි? කියන්න අර කලාප වෙන් කරලා ලියලා නැහැ. කලාප වෙන් කරලා ලියලා නැහැ. රයිට්. එහෙනම් මම ඔන්න ටිකක් පැහැදිලි කරන්න ඕන නිසා මයික් එක පොඩි පුංචි වෙලාවක් ඕෆ් කරනවා. කමක් නැහැ නේද? ටිකක් පැහැදිලිව මේ වැඩේ කරන්න ඕන නිසා නැත්තම් ඔයාලා ජරබර සත්‍යෙත් එක්ක තේරෙන්නේ නැති කෙනාට තේරෙන්නේම නැතුව ගියොත් එහෙම නේද? ඒතර මට බැනුම් අහන්න වෙනවා. පුළුවන් එක්කෙනා ඇදගෙන යනවා බැරි එක්කෙනාට තේරෙන්නේ නැහැ කියලා නේද? ඉතින් එක චෝදනා දන්නවනේ මන් දෙමාපියන්ගේ නේද? දැන් ඊයේ පෙරේද පන්තියක හොඳ වැඩක් වුණානේ. මොකද්ද වැඩි? නෑ මේ කවුද මේ සසිඳු විතරක් කවුද? සසිඳු ඉන්නව නේද පුතේ? සසිඳු මයික් එක ඔන් කරගින්. සසිඳු ඔයාලා ගෙවල් පැත්තේ හොඳ වැඩක් වුණා මේ පන්තියක. මොකද දන්නවද? සසිඳු දැන් මම සාමාන්‍යයෙන් පේපරයක් දුන්නාම හරි වැරදි දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඈ සසිඳු ඊට පස්සේ ඒක පැහැදිලි කරනවද නැද්ද? වැරදෙන හැම ප්‍රශ්නයක්ම පැහැදිලි කරනවා නේද? හැමෝගෙම හැම වෙකම වැරදෙන හරි ගියත් වැරදුනත් ඔක්කොම ටික සාකච්ඡා කරන්න ඕන නම් දිගටම සාකච්ඡා කරගෙන යනවා. ඉතින් පුතේ ඊයේ පෙරේද සඳහන් ගල් පැත්තේ පන්තියක නේද? මං එන්න කලබලෙන් ප්‍රශ්න පත්‍රයක් බලාගෙන ගියා සසිඳු. හාද? මෙන්න બોලේ වැරදි එකට හරි වැටිලා මං අති. හැබැයි මට ඒක සාකච්ඡා කරගන්න බැරි මං කිය පුතේ මේක මම ලබන සතියේ සාකච්ඡා කරන්නම් කියලා. හැබැයි මේ ළමයා ගෙදර ගිය ගාම දැම්ම ප්‍රශ්නේ ගෲප් එකකට දාලා ඔක්කොම ජංජාල කොටයි. නේද?
right එහෙනම් ඒක සාකච්ඡා කරන්න ඊළඟ දවසේනේ. එතකොට ඔය හරි වැරදි ඔක්කොම අහු වෙනවා නේද? ඉතින් එතකන් දෙමව්පිය විශ්ුවේ නැහැ නේද? ගෲප් එකටත් දාලා ළමයා දැන් පන්ති වන්නේ නැහැ. ඒක නම් ගැල්ලුවක් නැහැ. පන්ති වෙන තුන මට පාඩුවක් නැහැ නේ සතුටු. right එහෙනම් පුතේ ඒ වගේ දැන් දෙමව්පියොත් එහෙම අවදානම් ඉන්න එක හොඳයි. එහෙනම් පුතේ මේකෙත් දැන් මම මේක ඉක්මනට කියන ගියොත් තේරෙන්නේ නැති කෙනාට තේරෙන්නේ නැහැ නේද? ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා පුතේ ප්‍රශ්න උත්තර ලියන්න. හරි වැරදි දැන් ඔයාලා බලන්න දෙයක් නැහැ. සාමාන්‍ය පද දෙනවා විනාඩි 5යි ගන්න. මිනිත්තු 5න් ඔක්කොම බලාගෙන යනවා. ඊට පස්සේ මම දරුවන්ට කියනවා පුතේ හදිස්සියවත් හරියකට වැරදි වෙලා තිබුණොත් වැරදිකට හරි වෙලා තිබුණොත් ඉවසන්න අනිවාර්යෙන් ඔය ඔක්කොම නැවත සාකච්ඡා කරනවා. ඒතකොට අහු වෙනවා. රයිට් එහෙනම් මේකෙත් ඉක්මනින් කියන ගියෝ කාටද තේරෙන්නේ නැති නිසා ඔන්න මම මයික් එක පොඩ්ඩක් ඕෆ් කරා. රයිට්. එහෙනම් පුතේ මේකෙදි අපි කියනවා සංඛ්‍යාවක් අග ඉඳලා 3 වෙන් කරනවා. පැහැදිලිද? ඕන දිග සංඛ්‍යාවක් අපිට කියව ගන්න පුළුවන්. ඔන්න මෙයා 3කින් වෙන් කරනවා. මෙතනනුත් වෙන් කරනවා. මෙතනනුත් වෙන් කරනවා. අග ඉඳලා පැහැදිලිද? මේ පැත්තෙන් තමයි පටන් ගන්න. දකුණු පස සිට වම් පසට. දකුණු පස සිට වම් පසට. ඔන්න නැවතත් වෙන් කරනවා. දැන් මේක කියව ගන්න ලේසි නේද? right. අපි බලමු කොහොමද කියවන්නේ කියලා. මම මේක පුතේ ඔන්න නැවත මම මේක right. ඔන්නෝම අගේ ඉඳලා 3 වෙන් කර ගන්නවා. පුතේ ගගන්න ඉන්නවද අද? නෑනේ. right. එහෙනම් මම වෙන් කළාම ලියන්නම්. හරි. 1යි 2යි 3යි. ටිකක් ඈඩ් කරනවා. ටිකක් ඈඩ් කරනවා. right. ඊළඟට ආයෙත් මෙතන 1යි 2යි 3යි. ටිකක් ඈඩ් කරනවා. 1යි 2යි 3යි. ටිකක් ඈඩ් කරනවා. 1යි 2යි 3යි. අන්න ඈඩ් කරනවා. right. සාසින්දු කියන්න බලන්න මේ සංඛ්‍යාව මොකක්ද කියන්නේ? right. අපි පුතා කියන්න බලන්න පුතේ මේ සංඛ්‍යාව අපි පුතා right ඔන්න කට්ටිය සද්ද නැතුව නිකන් මම ඕක් කරනවා කියලා හරි පාළුයි වගේ. ඔන්න පොඩ්ඩක් සංඛ්‍යාව ගිය ගන්න ඕන නිසා ගගන්න ඉන්නවනේ. right ගගන්න මෙසේජ් එකක් දාලා තියෙනවා ඉන්නවා කියලා. හොඳයි ඈ. right. එහෙනම් පුතේ කවුරු හරි කියන්න බලන්න මේ හයිලයිට් කරපු සංඛ්‍යාව රතු පාටි 901 සර්. 901 මෙයා 13 සර්. 13 right. මෙන්න මේ කොළ පාට එක්කෙනා 501 මෙයා 895 මෙයා 4 895 708 13 901 ඔන්න පුතේ සංඛ්‍යාව දැන් කියව ගන්න හරි රේසි නේද? ඕනම ඉලක්කත් උනේ සංඛ්‍යාවක් කියව ගන්න පුළුවන් නම් පුතේ ඕනම ලොකු සංඛ්‍යාවක් කියව ගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් පුතේ මේ අපි කියනවා මේ අවසාන ඉලක්කම් තුනට අපි කියනවා ඒකක කලාප. කලාප මේ ඔන්න මට කියන්න බැන්නවනේ. පුතේ මේ අග ආගන්නකො. අපේ යාළුවෝ ඉතින් කතා කරලා මයික් ඕෆ් කරන්නේ නැහනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? මෙහෙන් ඕෆ් කරාම කාටවත් හදිස්සියකට කතා කරගන්න බැරුව යනවනේ. නේද? ඒකින්ද ඕෆ් කරගන්න. right. එහෙනම් පුතේ මේ බලන්න. අග ඉඳලා ඔන්න 3 වෙන් කරා. මම මෙතන ක්ලියර් කරන්නම් ඈ. 3යි ඉතුරුනේ එක්කෙනානේ. එයා ඔන්න වෙන් කරා. පැහැදිලිද? මේකට අපි කියනවා පුතේ කලාප වෙන් කරනවා කියලා. කලාප වෙන් කරනවා කියනවා. අවසාන කලාපේ පුතේ ඒකක කලාපේ. මොකද්ද? ඒකක කලාපේ. එයාට අපි කියනවා ඒකක කලාපේ කියලා. මෙන්න මෙයාට. මෙයාට මොකද්ද කියන්නේ කලාපේ? එයාට අපි කියනවා දහස් කලාපය. දහස් කලාපය. පැහැදිලිද? මේ කලාපයෙන් කරන එක ගැන පැහැදිලි කරලා මම තව ලොකු සංඛ්‍යාවක් අරගෙන ඒකත් ස්ථානියකය ගැන කතා කරනවා නේ. ස්ථානියගේ ඉලක්කම් 5 දක්වා අපි කතා කරා.
පහෙන් එහා කතා කරේ නැහැ. එතනින් එහා කතා කරන්න මේ කලාප ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ සංඛ්‍යා ගැන කියවලා ඉවරලා අපි තවදුරටත් කතා කරමු. right මෙයාට අපි කියන පුතේ මිලියන කලාපේ. මිලියන කලාප. මෙන්න මෙයාට කියන පුතේ බිලියන කලාප. බිලියන කලාප. right මම ඉතින් වැඩිපුරත් එකක් දැම්මා. දැන් ඔයාලගේ පන්තිවලදී මේ දැන් කලාප 4යි තියෙන්නේ. මම දන්න තරමින් ඔයාලගේ 6 ශ්‍රේණි අලුත් සිලබස් එකේ දන්න තරමින් නෙවෙයි. 6 ශ්‍රේණි අලුත් සිලබස් එකේ කලාප 4යි තියෙන්නේ. මම ඉතින් වැඩිපුරත් එකක් දැම්මා. මොකද මගේ පන්තියේ දරුවෝ අනිත් වලට මොකක් හරි එකක් හරි වැඩිපුර දැනගන්න තමයි කැමති. මෙයාට අපි කියන පුතේ ට්‍රිලියන කලාපේ. ට්‍රිලියන කලාපේ. ට්‍රිලියන කියලා පරිගණක නියම හරි. ට්‍රිලියන කලාපේ. හරි පැහැදිලිද? නැවත මතක් කරොත් ඒකක කලාපේ, දහස් කලාපේ, මිලියන කලාපේ, බිලියන කලාපේ, ට්‍රිලියන කලාපේ. මේ ටික මතක තියාගන්න. ඒකක කලාපේ නම් මතකයිනේ. දහස් කලාපෙත් මතකයිනේ. මේ ටික මොනවද? මිලියන, බිලියන එච්චරයි. මිලියන, බිලියන. ට්‍රිලියන නැහැ. ඔයාලගේ සිලබස් එකේ නැහැ. ඉතින් මම වැඩිපුර එකක් දැම්මා. හරි. ට්‍රිලියන කියන එකත් මම දැම්මා. ඒකක අපි දන්නවා, දහස් කලාප අපි දන්නවා, මිලියන, බිලියන මතක තියාගන්න. හැබැයි මිලියන, බිලියන මාරු කරගන්න නම් එපා ඈ. නේද? වෙල්ල වැහුම් වගේ වෙයි. right. එහෙනම් පුතේ මේ බලන්න. දැන් මම එක්කෙනෙක් ෆෝන් කරගන්නම් ඈ. නේඩි ඉන්නා නේද පුතේ? නේඩිකෝ? right කමන්නේ. යතු ඉන්නා නේද? පිනිදි ඉන්නා නේද? පිනිදි දැක්කෙත් නෑනේ මම. ඉන්නවා සර්. right. This is Jeffrey. right. ඔන්න කවුද? මල්ලිද පිනිදි? කවුද ඔන්න සද්දයක් එනවා පොඩ්ඩක් ඒ මල්ලි පැත්තකින් තියාගමු නේද? කවුද? right. ඔන්න යතුම්ට කතා කරා. යතුම් ගියා. යතුම් ඉන්නවද? යතුම් මයික් එක ඔන් කරගන්න බලන්න. වෙතුම් right. වෙතුම් කියන්නේ දැන් මම වෙතුම් එක එකන සම්බන්ධ කරගන්න. වෙතුම් මම ඔයාලට කියනවා මේ කීයද? 3000. අපි මුලින්ම නේද? මේ කීයද? 1000 නේද? ඔව් සර්. මෙයා 2000. 1000. මෙයා 3000. 3000. right. ඔය විදිහට අපි 1000 2000 3000 කියලා යනවා නේද? right. මම ටිකක් වෙනස් සංඛ්‍යාවක් දෙන්න. මේ කීයද? 1025. මෙයා 2003. 3008. 3008. 258. 4258 නේ. මෙයා 5356. 5000 කියලා නේ ඉතුරු ටික කිව්වා. right. පිනිදී ඉන්නව නේද? කවුද? චනුකචරක ඉන්නවා. දැන් මම පොඩ්ඩක් අල්ලගන්න කියලා බැලුවේ. right. දැන් ඔන්න පිනිදී හොයාගන්න නැතුව ගියා. චනුකචරක කියන්න බෑන්න. ඔය දෙන්නෙන් කවුරු මේ කීයද? චනුක කියන්නම් සර්. කියන්න බෑ. 6826.
right මේ මම වාට සංඛ්‍යා කියවන්න පොඩ්ඩක් පුරුදු කරන්න මේ උත්සාහ කරන්න හොඳේ. කියන්න 7500 7500 8 8925 8925 9200 10500 right ඔන්න බලාගන්න right දැන් පුතේ නම් මේ බලන්නකො මෙතන 901 නේද? එයා අපි තනියම කියවනවා. ඊළඟට පුතේ මේ බලන්නකො 13 නේ තියෙන්නේ. 13. අගට තියෙන්නේ මොකද්ද? 3 නේද? අගට තියෙන්නේ 3. එහෙනම් පුතේ අගට තිබුණොත් අපි 3000 කියලා තමයි පාවිච්චි කරේ. 3000 නේද? අගට 7 මෙතන මේ රයිට් නේ හරි. අගට 8 තිබුණොත් 8000 නේද? 8000 නේද? රයිට්. එහෙනම් පුතේ අන්න 13 කියන එක 13000 කියලා කියනවා නේද? රයිට්. එහෙනම් 13000 පැහැදිලිද? 13000. එහෙනම් මෙතන බැලලා හරි දහස් කලාපෙ තිබුණොත් 708,000. හැබැයි දැන් තියෙන්නේ මිලියන කලාපෙනේ. එහෙනම් 708 මිලියන. පැහැදිලිද? දහස් කලාපෙ තිබුණොත් 895,000 අගට පහනේ නේද? හැබැයි තියෙන්නේ බිලියන කලාපෙනේ. එහෙනම් 895 බිලියන. 895 බිලියන. මේ තියෙන්නේ 4නේ. දහස් කලාපෙ තිබුණොත් 4000 නේ නේද? දැන් ට්‍රිලියන කලාප නිසා පුතේ 4 ට්‍රිලියන. 4 ට්‍රිලියන. පැහැදිලිද? එහෙනම් අන්න ගාන කියන්නේ කොහොමද? 4 ට්‍රිලියන. 4 ට්‍රිලියන. 895 බිලියන. 708 මිලියන. 13001. හරි ලේසියිනේ. හරි ලේසි. පැහැදිලිද? ඕන්න මේ ටික ලියාගත්තත් කමක් නෑ ඔයාලා. 1000 අපි 1000 කියන්නේ නැහැ නේද? සමහර සියලාච්චිලා නම් කියනවා 1000 කියලා නේද? 2000 කියන්නේ නැහනේ 2000. එහෙනම් 2 මිලියනය, 2 බිලියනය, 2 ට්‍රිලියනය. එහෙනම් 1000, 1 මිලියනය, 1 බිලියනය, 1 ට්‍රිලියනය. මේ දහස් කියන එක විතරයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? 2000, 2 මිලියන නේද? 2 බිලියන නේද? අන්න ඒ රටාවට යන්නේ. පැහැදිලිද? 4 තිබුණොත් සමහර අය නම් 4000 කියලා කියන අය ඉන්නවා නේද? ඒ 4000 4 මිලියන 4 බිලියන. ඒකේ පුතේ 4 බිලියන කිව්වත් ගැටලුවක් නැහැ. පැහැදිලිද? දැන් 4 මිලියන කිව්වත් ප්‍රශ්නයක් නැහැ. 4 බිලියන කිව්වත් අවුල් ගැටලුවක් නැහැ. 4 ට්‍රිලියන කිව්වත් ගැටලුවක් නැහැ. අර කටේ පුරු වෙලා තියෙන පුතේ 4 කියන වචනයත් එක්කනේ 4 මිලියන 4 බිලියන 4 ට්‍රිලියන. පැහැදිලිද? 5000 කියන්නේ නෑනේ 5000. එහෙනම් 5 මිලියන 5 බිලියන 5 ට්‍රිලියන නේද? 6000 අන්න 6 කියලා එතන නම් කියනවා නේද? 6000. එහෙනම් 6 මිලියන 6 බිලියන 6 ට්‍රිලියන. අර අවසානයේ තියෙන ඉලක්කමත් එක තමයි වෙනස් වෙන්නේ. 7000 කියන්නේ නෑනේ නේද? 7000නේ. එහෙනම් 7 මිලියන 7 බිලියන 7 ට්‍රිලියන. ඊළඟට 8 තියෙනවා. 8 නම් ඒ විදිහම තමයි නේද? 8 8ම තමයි. 8,000 8 මිලියන 8 බිලියන 8 ට්‍රිලියන 9000 එහෙනම් 9 මිලියන 9 බිලියන 9 ට්‍රිලියන 10000 එහෙනම් 10 මිලියන 10 බිලියන 10 ට්‍රිලියන ඔච්චරයි නේද? රයිට්. දැන් ඔන්නම එක එක්කෙනාට දෙනවා. හරිද? සංඛ්‍යා කලාප ටික ඔන්න එක එක්කෙනාට දෙනවා. අය ලියා ගන්න නැති කියලා විශ්වාස කරනවා. මේ බලන්නකො. එතකොට පුතේ ඔයාලා දැන් අර පරණ කතන්දරයක් කියවනේ. මොකක්ද ඒ පරණ කතන්දරේ?
ඔයාලා ගෙදර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ලක්ෂය 2 ලක්ෂ කිය කියනවා නේද? රයිට් ඔන්න මම ටික වෙලාවකට මයික් එක ආයෙ ඔන් කරනවා ටිකක් කතා කරන්න හිතුණා. මේ ඔයාලා වෙන වෙන සද්ද දාන්න එපා. රයිට්. පිනිදි ඉන්නවද? රයිට්. නේඩි ඉන්නවද? ඉන්නවා සර්. හොඳයි. රයිට් මම ඔන්න නම කියන කෙනා කතා නම කියන කෙනා මයික් ඔන් කරගන්න. විශේෂයෙන් කැමරා එක ඔන් කරන් තියන අයට කතා කරනවා. කැමති අය කැමරා එක ඔන් කරගන්න. රයිට් එතකොට පුතේ දැන් ඔයාලා නේදි හිටපු ගමන් ඔන්න අම්මා කියනවා නේද තාත්තා කියනවා නේද? ඔන්න ඔය කොට්ටේ ASCII ලක්ෂ 3ක් විතර තියෙනවා. ඔක කොහොම තිබ්බදින් කියලා කියනවා නේද? නැද්ද? ඔව්නේ. මෙට්ටේ ASCII කෝටියක් තියෙනවා කියලා කියනවා නේද හිටපුවා? ඒකනේ. ළඟ තාත්තා හිටියනම් බැනුම් අහගන්නත් වෙනවා නේද? ඕවා කියන්න එපා කියලා නේද? ඔන්න චෙනුකටත් හිනා. ඉන්නවා සර්. හරි හරි. මෙට්ටේ ASCII කොට්ටේ ASCII ලක්ෂ ගණන් තියෙනවා නේද? මන් දන්නේ නැහැ මං අහන්න. රයිට් එහෙනම් පුතේ ඒ කියන්නේ පරණ ක්‍රමයේද? පැහැදිලිද? පරණ ක්‍රමයේද? මේ තියෙන්නේ ලක්ෂයක්, දසලක්ෂයක්, කෝටියක්, දස කෝටියක්. පරණ ක්‍රමෙත් අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. ඉස්සලා හරි ක්‍රමයේ අලුත් ක්‍රමයේ ඉගෙන ගනිමුකෝ නේද? නිවැරදිම ක්‍රමේ. රයිට්. එහෙනම් ඔන්න මේ සටහනෙන් වර්ධ තියෙනවා පුතේ 1 10 100 අයිති වෙන්නේ ඒකක කලාපෙට. 1 10 100 අයිති වෙන්නේ ඒකක කලාපෙට. පැහැදිලිද? දස දහස දසදහස සියක් දහස අන්න දහස් කලාපෙට. මිලියනය දස මිලියනය සියක් මිලියනය අන්න ආයි තියෙන්නේ මිලියන කලාපෙට. බිලියනය නේද? දස බිලියනය සියක් බිලියනය අන්න ආයි තියෙන්නේ බිලියන කලාපෙට. ඊළඟ ට්‍රිලියන් නම් වලන ඔයාලට නැහැ. නම් ඉතින් මම එකක් දැම්මා. එක ට්‍රිලියන කලාපේ එක ඉලක්කමක්. ට්‍රිලියනය නේද? එහෙම නැත්නම් දස ට්‍රිලියනය 100ක් ට්‍රිලියනය. මම ඉතින් එච්චර දුරට ගියේ නැහැ. එතකොට වැඩි වෙයි කියලා හිතුණා. රයිට්. එහෙනම් ඔන්න මේක තියෙනවා සංඛ්‍යාව කියන විදිය. දැන් මම වෙනස් කරනවා එක එකකට. මේක තියෙනවා පුතේ ඔන්න. මේ දිගෝ සංඛ්‍යාවක් තියෙනවා. මටවත් කියව ගන්න බෑ. මොකද කරන්නේ? අග ඉඳලා 3 3 ඈඩ් කරනවා. ඔන්න ඈඩ් කරනවා. ඔන්න ඈඩ් කරනවා. රයිට්. ඒකල ඔන්න මම කලාපෙන් කරලා ලිව්වා මේ 284 654 987 785 3 3 ට්‍රිලියන මේ තියෙන්නේ 3 ට්‍රිලියන කියලා නේද 785 බිලියන 785 බිලියන 987 මිලියන 987 මිලියන 654 දහස් 654 දහස් 284 284 අන්න කලාප ටික හඳුනගත්තා නම් පුතේ ඕනෑම ලොකු සංඛ්‍යාවක් කියවන්න පුළුවන් නේද? ඔක එච්චර ලොකු දෙයක් නේ. රයිට්. දැන් මම මේකට ගැලපෙන්න ඕන එක එක අංක සංඛ්‍යා ටිකක් දෙනවා. අපි ට්‍රිලියන කලාප ටිකක් ඈඩ් කරමු. ට්‍රිලියන කලාප ඕනේ නැහැ දැන් නේද? නේරි මේ සංඛ්‍යාව කියවන්න බලන්න. මොන දහස් කලාප තියෙනවා. මම මේ යටින් දීපු ඉලක්කම් ටික එකතු කරලා සංඛ්‍යාව කියවන්න පුළුවන්ද? පුළුවන් සර්. යන්න බෑ. බිලියන ඉස්සලා 203 බිලියන 203 බිලියන 3 බිලියන කිව්ව නිකන් කැතයි නේ 3 බිලියන කිව්වත් ඔයාලට හරි දායි නේද අපි 3 බිලියන 3000 කියලානේ කියන්නේ 3 බිලියන 400 දහස් මිලියන වැරදුනා
410න් 410 මිලියන 410 මිලියන 500 520,000 520,000 අන්න බය වෙන්න එපා. ඉස්සලා 203 කියලා එන්නේ. 203 බිලියන. 410 එහෙනම් 410 මිලියන. 520 එහෙනම් 520,000. 602. ඒකක කලාව. නේද? ඉවරයි. ඊළඟට කවුද මේ TCL කියලා ඉන්නේ? අපේ තිසඳු නෙමෙයි නේද? කවුද පුතේ මේ ඔන්න මයික් ඔන් කරන් කියලා වැටෙන්නේ? TCL කියලා ඉන්නේ කවුද පුතා? එයා සද්දයක් නැහැ. එතකොට මේ හිමංජන මාළි අතක ගා ඉන්නේ. හිමංජනා කොහෙන්ද ඉස්කෝලේ? නුවරඑළිය නුවරඑළිය. නුවරඑළිය කොහෙද කිව්වා? කොහේ හරියද? නුවරඑළිය හ්ම්? නුවරඑළිය ටවුන් එකේමද? ඔව් තාත්තා ශයිනි right. මේ හිමංජනා සර් ශයිනි සයිනිත් නම ශයිනි හිමංජනා කියන්නේ සයිනිද? නෑ හිමංජනා මට මේ පොඩි උදව්වක් කරනවද? ඔව් සර් ඔයා තාත්තා ගෙදර ඉන්නවද? ඔව් මට පන්ති ඉවරලා පොඩි තොරතුරක් දැනගන්න ඕනේ නුවරඑළියේ. මට මේ නම්බරයට කෝල් එකක් දෙනවද තරහ නැතුව? ලියා ගන්නකො. මගේ නම්බරය දන්න ටියුට් එක තියෙනවද ළඟ? ඔව් සර් ටියුට් එක යට තියෙනවා මගේ අංකෙට. ඒකට කෝල් එකක් ගන්නවද එනවා? හා හරි. මට ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන්. දැන් ඔයාගේ අංකය වුණොත් ඔක්කොටම මුළු ලංකාවටම එනවා නම් ඒකින්ද ඔයාගේ අංකය මට කියන්න එපා. මේ මට පොඩ්ඩක් තරහ නැතුව කෝල් එකක් දෙන්න කියන්න පන්ති වල. හරිද? හා සර් thank you. right එහෙනම් හිමංජනා ඔන්න ඔයාලට මම ගානක් දෙනවා. මම මේ නිකන් ටයිප් කරගෙන යන්නේ. ඉතින් හිතන්නේ නැතුව. කියන්න බෑ හිමංජනා මේ සංඛ්‍යාව. 105 මිලියන ඔව්. 548 මිලියන 987,020 අන්න හරි. හරියටම හරි. 105 බිලියන 548 මිලියන 987,020. හරි නේද? අපි පුතා ගානක් හදමුද? සර් ශයිනි TCL ඒ කියන්නේ ශයිනිද? ඒකනේ. අපි පුතා ඉන්නවද? අයන ශයිනි හදන්න බලන්න පුතේ. හදන්න ඉතින් මම දෙන්න බෑ පොඩ්ඩක් ඉන්න ඔයා නම හදලා ඉන්නකම්. ශයිනි තමයි TCL කියන්නේ නේද? ශයිනි කියන්න බලන්න මේ සංඛ්‍යාව ශයිනි. ශයිනි කිව්ව හැකිද? ඕ ශයිනි කතා කරන්නේ නැහැ. මම උදව් කරන්න. ඔයාලට කියන්න මේ ශයිනි නම කතා කරන්න බලන්න මම උදව් කරන්න. හපිස් පුතා ඉන්න මොකෝ ඉස්සලා මයික් ඕෆ් කරලා දීලා එනම් ගන්න දෙන්නම් ඈ. ආයෙන හපිස් පුතා කියන්නකො මේ ගන්න. ඔය කතා කරන්නේ නැහැ නේ හපිස්. වෙතුන් වෙතුම් කියන්න බලන්න. 25 බිලියන 25 බිලියන. හරි.
බිලියන බිංදුවයි 100 මෙතන බින්දු තිබුණා පුතේ බින්දු මිලියන එහෙම කියන්න එපා ඈ නේද? පනපලයන් ලබන පෙරේදා කියයි නේද? බින්දු මිලියන කියන්නේ හද? ඒක එහෙමම තිබ්බා. ඒක ඕනේ නැහැ අපට. 25 බිලියන ඊළඟට 100 10145 අන්න හරි. 25 බිලියන 102,145 එච්චරයි. අර වගේ බින්දු. ඒවා මුකුත් ඕනේ නැහැ. මිලියන කලාපගෙන කියවෙන්නෙම නැහැ. ඕනෙම නැහැ නේද? right. ඊළඟට අපේ රිලේ කියලා ඉන්නේ කවුද? RILEY කියන්නේ මොකක්ද පුතේ? නම කියන්නේ කොහොමද? රායිලි රයිලි right. ඇත්තේ මට කිව ගන්න බැරුව දඟලපු දැඟලිල්ල නේද රයිලි දුව. නෑ රයිලි දුව. මම දැක්කේ රිලේ කියලා රාපොටෙන් කියන්නේ. නේද? අපි රිලේ දුවනවා කියලා කියන්නේ. right. රයිලි දුව කියන්න බලන්න මේක. මොකක්ද මේ සංඛ්‍යාව? මේකේ නම් කරලා කතා කරන්න. රයිලි දුව 17 බිලියන 17 බිලියන 17 බිලියන හරි. දැන් උතන දහස් කලාපි පහ තිබ්බනම් කොහොමද කියන්නේ ඔයා? 5000 කියලා කියන්නේ. දැන් මේකේ තියෙන මිලියන කලාප. එහෙනම් කොහොමද කියන්නේ? පන් මිලියන අන්න හරි. 5000 නම් මේක පන් මිලියන. එච්චරයි. ඊළඟට දෙක. දහස් කලාපේ කියවෙන්නේ නැහැ නේද? නේ රයිලු දුවේ 17 බිලියන පන් මිලියන දෙක. එච්චරයි. ඉවරයි. පැහැදිලි. කියන්න බලන්න. බිලියන 10 මිලියන 10 බිලියන ඔව්. පන් මිලියන හරි. දෙක right. පන් බිලියන දෙක නේද? right. 8යි 27යි. තව අපිට වෙලා තියෙනවා. බලමු තව අපිට මේ කියන්න right. අපිට පළවෙනි ටියුට් එක සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් අද. පරිගණක ක්‍රියාකාරයන් ටිකුත් තියෙනවා හැබැයි. right. එහෙනම් මම මේකේ අනිත් පැත්ත දැන් දෙන්නම්. පැහැදිලිද? මම වගුවේ දෙක තුනක් දෙන්නම් ඉස්සල්ලා. මේකේ තියෙනවා මම ටිකක් වෙනස් කරනවා දැන්. right. කවුද කැමති මේ ගාන හදන්න මාත් එක්ක? වෙතුම්. right. right. චනුක චරකත් කැමති. වෙතුනුත් කැමති. right. මම ඉස්සෙල්ලා නම් වෙතුම්ට දෙන්නම් බලන්න. මොකද වෙතුම් කරන්නේ? අපි ආගේ ඉඳලා මොකද කරන්නේ? ඔන්න මං ඔයා කියනනේ 412 දානවා මෙතෙන්. හැබැයි මතක තියාගන්න පුතේ අගේ ඉඳලා 125 දානවා පුතේ මෙතෙන්ට. 754 ගෙනලා දානවා අතරින් අයින් කරන්න එතන තිබ්බද නේද? මෙතෙන්ට. ඊළඟට 698 දානවා මෙතෙන්ට. මේකේ ට්‍රිලියන කලාපේ නෑනේ. ඒක තමයි ට්‍රිලියන කලාපේ නැති නිසා මම ඒක අයින් කරනවා. හරි. අරක බලන්න කවුද කෑ ගහන්නේ දැන්? දැන් වෙතුම් විතරයි ඔන් කරලා තියෙන්න ඕන. වෙතුම් දැන් සංඛ්‍යාවේ සම්පතක් ලියන්නේ කොහොමද මේක? right. මේ බලන්න පුතේ ඔන්න මම අතින් කියන්න අමතක වුණා මොකද්ද? කලාප වෙන් කරලා ලියන එකට අපි කියනවා පුතේ සංඛ්‍යා සම්මතාකාරයට ලියන්න. පැහැදිලිද? දකුණු පස සිට ඉලක්කම් තුන වෙන් කරමින් කලාප වෙන් කරමින් ලියන එකට අපි කියනවා කලාප වෙන් කළ සංඛ්‍යා ලියන එකට කියනවා සම්මත ආකාරය කියලා. එහෙනම් ඔන්න
විතුන්ට මම පොඩ්ඩක් උදව් කරන්න. 698යි 757 125යි 112 sorry. හරි නේද? 412 කියලා ලියුවා. right. ඔන්න සම්මත ආකාරයට. එතකොට පුතේ සමහර අය කමා දානවා හැම දැකලා තියෙනව නේද මෙයාට? ඔව් සර්. right. කමා දාන එක වැරදි ඈ. කමා දාන්න එපා. පැහැදිලිද? දැන් කොච්චර කරත් මේ කමා දානවල බැංකුවලත් කරනවනේ නේද? බැංකුවලත් තාම කමා දාලා ඉනවා. ඉතින් එතකොට දරුවන්ට ඒවා හරි නෑ. ඒක වැරදි ක්‍රමයක්. දැන් කියන්න බලන්න පුතේ මේ වෙතුන් පුතා මේක සංඛ්‍යාව ක්ලියර් 698 බිලියන 754 මිලියන 100 අයියෝ ඔයා කියන වේගෙට මට ටයිප් කරගන්න බෑනේ. මට මේ එච්චර හයියෙන් ටයිප් කරන්න බෑ. හිමීට ටයිප් කරන්න. 698 මොකද්ද ඔයා කිව්වේ? 698 බිලියන හරි 754 මිලියන 750 පොඩ්ඩක් ඉන්න 54 මිලියන මිලියන හරි 125,000 412 412 හරි දේශී නේද? දැන් ඔයා අදට පුතේ ඉස්සලා මෙයාගේ සංඛ්‍යාව කියුවේ? ඔව් සර්. හරි සතුටුයි පුතේ. හරිම සතුටුයි. මගේ පන්තිර ඉස්සලාම ඇවිල්ලා ඉලක්කම් 12 සංඛ්‍යාවක් කියවීමට ලැබීම ගැන නේද? right. අපි මේ මගේ යාළුවෙක් ඉන්නවා මං එන්න කිව්වා දැවිලා ඉන්නවා. එයාට පොඩ්ඩක් අවස්ථාව දීලා මං චනුකචරකක් යන්න. නැත්තම් කවුද මේ ගගන්න ඉන්නවද පුතේ? ඉන්නද? ගානක් දෙන්නද ඔයාලට? ඔන්න ගගන්න කැමරා ඔන් කරගන්න බලන්න මට පේන්නෙත් නෑ. right. මම මේක වන්නවට පොඩ්ඩක් උදව් කරන්නම් මේ. අග සිට වෙන් කරන්නේ මුල ඉඳලා වෙන් කරන්න යන්න එපා. 0.50. ඔයාලා කටුවැට පොලේක ඉස්සලා ලියාගෙන ඉන්න. දැන් මම මේ බල්ලා ලිවට ඊළඟට 100. right ලියුවා 100. ඊළඟට කීයක් තියෙන්නේ? 986. 986. ඊළඟට 405. මුල ඉඳලා නම් ලියන්න එපා. දැන් ගගන්න යන්න මම මේක සම්මත ආකාරයෙන් ලියනවා. මේක දිහා බලාගෙන ඔන්න ලියනවා. කියන්න බලන්න මේ සංඛ්‍යාව මොකක්ද කියලා? ගගන්නේ නැද්ද? right ඔන්න ගගන්න සද්දයක් නැහැ. right චනුක චරක දෙන්න එකන දෙන්න. ඊළඟට 97 ඈ. නද 97. චනුක චරක දෙන්නම එකතු කරලා ගමන්නේ මේ සංඛ්‍යාව කියන්න බලන්න නේ. දැන් කලාපේ පේන්නේ නැද්ද ඔයාලට? මේ උඩ තමයි කලාපේ තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න චනුක චරක මම මේ පේන විදිහට ඔයාලා හදන්න. මේ කලන කොටස් අරන් සර් විනාඩියක් දෙන්න ඒ ටික ලියා ගන්න සංඛ්‍යාව. ලියා ගන්න කියනවා. ඕන් දැන් පේනව නේද කලාපෙත් එක්ක? මම නැත්තම් මේ විසල් ලියප එක අයින් කරන්න ඒක දැන් ඕනේ නැහැ නේ. හරි දැන් කියන්න පුතේ. 45 බිලියන 45 බිලියන 986 මිලියන 1150 ඔන්න පොඩ්ඩක් වැරදුනා වගේ නේ. මේ බලන්න ඔන්න මේ කීයද පුතේ තියෙන්නේ 405 බිලියන කියන්න බලන්න 405 කොයි තරක කියන්නේ මෙයා
986 986 මිලියන. අර උඩ තියෙන වචනේ දාන්න එක්ක. 405 මිලියන 986 මිලියන ඊළඟට 100ක් මොකද්ද? දහස් අන්න 50 100ක් කාර්යය නෙවෙයි. 100ක් දහස් කීයද? 50 50. 405 බිලියන 986 මිලියන 100ක් දහස් 50. එච්චරයි. අමාරු නේද? right. මම අපේ 98 දෙන්නම් බලන්න ගාන. මම දැන් සම්මතාකාර මේක අයින් කරලා සම්මතාකාරෙම දීලා දෙන්නම් ඈ. කමක් නැහැ. හා සර් කියන්න බලන්න මේ සංඛ්‍යාව මොකද්ද? 25 බිලියන 10100 ඔන්න ආයි කියන්න බලන්න. 25 බිලියන 10100 අවසරය. 25 බිලියන 10100යි. right. ඔයා අදද මේ පාඩම ඉස්සර ඉගෙන ගත්තේ? ඔව් වෙන පන්තියකට ගිහිල්ලා නැද්ද? නෑ සර්. හරි සතුටුයි පුතේ ඈ. කොයි ඉස්කෝලේ? මේ ශ්‍රී සුමංගල ජාතික පාසල. කොයි දිස්ත්‍රික්කේ? නුවරඑළිය දිස්ත්‍රික්කයේ සර්. ඉස්සලා කතා කරලා නෙවෙයිනේ. ඒ අර කරුවනේ. නෑ සර්. මට ඔයත් කෝල් එකක් ගන්න බැයිද? හා මට පොඩ්ඩක් නුවරඑළිය තොරතුරක් ගන්න ඕන. ඔය දෙන්නම එනවා මට කෝල් ටියුට් එක දිනනවා නේද ළඟ? ඔව් සර්. එහෙනම් පන්ති වෙලා හිමංජනයි ඔය දෙන්නම කෝල් එකක් ගන්නවද? හා සර්. මට ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන්. ඔයාගේ නම්බරය අහුවොත් ඔක්කොම එනවනේ. ඒකේ මයි නම්බරේ කවුරු දැනගත්තම මට කමක් නැහැ. ඔයාලගේ නම්බරය අනිත් අය දැනගන්න එක. හරි නෑ. ඒකින්ද මම අහන්නේ. රයිට් කියන්න බෑ. ඔන්න ඔයා පුතේ හොඳයි ඈ. ගොඩක් සතුටුයි. ඉක්මනින් කියාගෙන ගියා. 25 බිලියන දසදහස් 100 නේද? එහෙම නැත්නම් 100. එච්චරයි නේද? රයිට්. තව එකක් ඔයාලට දෙන්නද බලන්න. හා සර්. ඉක්මනට කියපු නිසා පොඩ්ඩක් ඉතින් උදව් කරන්න දෙපා නේද? මොකද්ද මේ? 5 බිලියන 5 මිලියන 1005 නෑ 105 5 බිලියන 5 බිලියන 1005 ඔන්න හරි. 5 බිලියන 5 මිලියන 1005. හරි. හොඳයි ඈ සතුටුයි. රයිට්. කවුද ඊළඟට ආයෙ තව මාත් එක්ක සංඛ්‍යාවක් කියවන්නේ? චේනුක 20 ජෙනුක ගානක් කියවෙන්නේ. රයිට්. එහෙනම් මම මේකෙම ඔන්න මේකේ අනිත් පැත්ත දෙන්න බැරිනවනේ. රයිට්. ඒකේ අනිත් පැත්තක් දීලා ඉන්න. මට පරිගණක ක්‍රියාකාරකම් ටික කරගන්නත් ඕනේ ටිකක් හරි. ජෙනුක මම ඔයාලට දෙනවා 180 නේ. ඔන්නෝගේ අනිත් පැත්ත මම මේක මම එකක් කියලා වර්තය එකක් දෙන්න. හරි මේකෙම අනිත් පැත්ත. ඔන්න පුතේ සංඛ්‍යාවක් අකුරෙන් දෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔයාලා ඉලක්කමෙන් ලියන්න ඕනේ. රයිට්. එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්න. එකක් කියලා මම චෙනුක සම්බන්ධ කරගන්නවා. ඉතින් මම දන්නවන්නේ කට්ටිය ටිකක් ගිහිල්ලා තියෙනවා ආපහු නේද? ටික දෙනෙක් නිදිමත වෙලාද කොහෙද ගිහිල්ලා තියෙනවා. කමක් නැහැ අපි ඉන්නත් එක්ක වැඩේ කරමු. එහෙනම් පුතේ මේ බලන්න 185 බිලියන. එහෙනම් පුතේ බිලියන කියපුවාම අන්න බිලියන කලාපේ, මිලියන කලාපේ, දහස් කලාපේ, ඒකක කලාපේ. අන්න ඉරිකැලි තුනක් ඇඳගත්ත හතරක් ඇඳගත්තා නේද? බිලියන කලාපෙන් පටන් ගන්න ඉරිකැලි හතරක් ඇඳගත්ත කටු වැඩ කොලේ. පැහැදිලිද? ඊළඟට දැන් මේක හිස්තැන් පුරවන්න යන්නේ. බිලියන කලාපේ නේද? මිලියන කලාපේ, දහස් කලාපේ, ඒකක කලාපේ. කටු වැඩ කොලේ ඔන්න ඇඳගත්තා. මේ ඉතින් ලියාගත්ත නේද කන්න වල මතක නෝ. දැන් ඔන්න පුරවනවා. 185 බිලියන
එහෙනම් මෙතෙන්ට තමයි 185 එන්නේ. බිලියන කියන එකට වම් පැත්තේ. ඊළඟට මිලියන කියන එකට වම් පැත්තෙන් තියෙන පුතේ 60. අන්න ලියව 60. දහස් කියන එකට වම් පැත්තෙන් තියෙන්නේ මොකද්ද? 120. එහෙනම් 120. ඊළඟට 7. ඉවරනේ 7. 180 බිලියන කියන වම් පැත්තෙන් 185 බිලියන. ඊළඟට 60 මිලියන. 120. ලිව්වා. 17. right. ඊළඟට පුතේ ඔන්න පොඩි කතන්දරයක් තියෙනවා. දැන් ඔයාලට පහ ශ්‍රේණියේ මගෙත් පන්ති හිටියා නම් පළවෙනි පාඩමේදී මං කිව්වා කලාප දෙකක් වෙන් කරනකොට පුතේ දහස් කලාපේ එක ඉලක්කමක් හරි තිබුණොත් ඒකක කලාපේ අනිවාර්යෙන් ඉලක්කම් 3ක් තියෙන්නම ඕනේ කියලා. එහෙනම් පුතේ ඔන්න දැන් මේ කොන්දේසි ටිකක් වෙනස් කරනවා. මොකද්ද? කලාප ලියනකොට ඉස්සල්ලාම ලියන කලාපේ තියෙනවනේ. පළමුවෙන්ම ලියන කලාපේ එක ඉලක්කමක් හරි තිබුණොත් අනිත් කලාප එකක් හැම කලාපයක්ම අනිවාර්ය ඉලක්කම් 3ක් තියෙන්න ඕනේ. බිලියන කලාපේ එකක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. දෙකක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. තුනක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම එකක් දෙකක් තුනක් තිබුණොත් අනිවාර්යෙන් මිලියන කලාප ඉලක්කම් 3ක් තියෙන්නම ඕනේ. මේකේ නැහැනේ. එහෙනම් බිංදුවක් දාගන්නවා මුලට. මෙයාගේ ඉලක්කම් 3 හරි. ඒකක කලාප ඉලක්කම් 3ක් නැහැ. අන්න දාගන්න. එහෙනම් බිංදු දෙකක් දාගන්න වෙනවා. පැහැදිලිද? අන්න උත්තර ලියන විදිය. දැන් ඉතින් තියන්න හරි බේසික්. කොහොමද ලියන්නේ? මේක දිහා කටු වැඩ කරපු බලාගෙන ඔන්න ලියනවා. 185 හිස් තැනක් 0.60 හිස් තැනක් 120 පුංචි ඉඩක් 0.07යි. ලොකු ඉඩක් තියන්නෙත් නැහැ. ඔන්න 185 බිලියන 60 මිලියන 120,007. හරි නේද? 120,007. right. එහෙනම් මම දැන් ඔන්න මේ ගණන් දෙක තුනක් ඔයාලත් එක්ක හදනවා. ඒක මේක ටිකක් පැහැදිලි වෙයි. චේනුක හදමු නේද ගාන? සර්. right. 920 බිලියන්. දැන් මේ මට හිතන එක කියන්නේ හොඳේ. 7 මිලියන් 2000 ඊළඟට 49. right. ඔන්න මම චේනකට පොඩි උදව්වක් කරන්නම්. ඉරි කෑලි ටිකක් ගහලා දෙනවා. බිලියන කලාපේ. මිලියන කලාපේ. නේද? දහස් කලාපේ. ඒකක කලාපේ. ඔන්න කටු වැඩ කරන්න යන්නේ චේනක. ඉස්සලාම ලියන්නේ මේ බිලියන මයි. ලියන්න ඕනේද? බිලියන කලාපේ, මිලියන කලාපේ, දහස් කලාපේ, ඒකක කලාපේ. බිලියන කලාපේ මොකද්ද පුතේ ලියන්නේ ඉස්සලාම? 920 සර්. බිලියන වලට වම් පැත්තේ තියෙන 920. එහෙනම් ලිව 920. මිලියන කලාපේ මොකක්ද ලියන්නේ? 7 සර්. 0.27. බින්දු පස්සේ ලියමුකෝ. බින්දු ගැන දැන් හිතන්න එපා. බින්දු ගැන හිතා ලියුවත් පුතේ වැඩේ වරදිනවා. පස්සේ පුළුවන්. පුරුදු වුණාට පස්සේ පුරුදු වෙන්න කලින් 7 ලියන්න. 7. ඊළඟට 2000. 2000. එහෙනම් කියලා ලියන්න. 2000. දෙක. දෙක 2002. ඊළඟට 40. 249. අන්න ලියපන්. මේ බලන්න අර බින්දු ගැන හිතන්න එපා. බිලියන කියන වම් පැත්තේ තියෙන 920 මිලියන කියන වම් පැත්තෙන් තියෙන 7. එහෙනම් 7 දහස් කියන එක 49. ඊළඟට මොකද චිනුක කරන්නේ? බින්දු දානු. ඊළඟට බින්දු දාමු. මෙතන ඉලක්කම් දෙකක් තුනක් නෑනේ. ඔන්න බින්දු දෙකක්. මේ වැඩේ කරොත් පුතේ ඔයාලට වරදින්නේ නෑ. මේ වැඩේ නොකර හිතින් හදන්න ගියොත් අනිවාර්යෙන් වරදිනවම තමයි මුල් දවස්වල. පස්සේ නම් හරියයි. මෙතෙන්ට බින්දු කීයක් දානවා චිනුක කෙනා? දෙකක් සර්.
ඒක කලාපෙට 1යි සර්. ඒකයි. මේක බලාගෙන දැන් මේක මෙහෙම තියලා හරියන්නේ නැහැ. මේක බලන් ලියන්න ඕනේ. කියන්න බලන්න කොහොමද ලියන්නේ? 920 920යි 7යි 0.7යි 0.02යි 0.2යි 0.49. right. දැන් හරිද? හරි සර්. හරි නෑ පුතේ. පුංචි වැරද්දක් තියෙනවා මොකද්ද? කියන්න බෑනේ කවුරු හරි වැරද්ද මොකද්ද කියලා? විශාඛ දුව මොකද්ද වැරද්ද? සර් 2000 කියලා තියෙන තැන නෑනේ. දැන් පුතේ මේක මේ ලියපු සංඛ්‍යාව එක සංඛ්‍යාවක් වගේ පේනවද ඔයාලට? මට නම් පේන්නේ 4ක් වගේ. නැද්ද? දුර සර් ඒ පරතරය පුතේ දුර වැඩි. පරතරය දුර වැඩි. මෙච්චර නේද? ට්‍රැක්ටරයක් යන්න පුළුවන් ඉඳ තියන්නේ නැනේ. බස් එකක් යන්න නේද මේ බලන්නකො. මේ සංඛ්‍යා 4ක් නෙමෙයි ලියලා තියෙන්නේ. එහෙනම් පුතේ මෙච්චර ඉඳ තියන්නේ එක ඉලක්කමක් ලියන ඉඳ තමයි තියන්නේ. එහෙනම් ඔන්න මෙයා ලං කරා එක ඉලක්ක ඈඩ් කරා. නැවතත් මම ලං කරා එකක් ඈඩ් කරා. නැවතත් ලං කරා එකක් ඈඩ් කරා. චෙලුක දැන් හරි. දැන් සංඛ්‍යාවක් වගේ පේනව නේද? ඔව් සර්. එහෙනම් පුතේ මෙතන ලියුවල් ලියන්නේ එක ඉලක්කමක් ලියන ඉඳ තමයි තියන්නේ. ඊට වඩා තියන්න එපා. මෙතනත් එක ඉලක්කමක් ලියන ඉඳ තමයි තියන්නේ. මෙතනත් එක ඉලක්කමක් ලියන ඉඳ තමයි තියන්නේ. පැහැදිලි නේද? රයිට් එක. වරද්ද ගන්න එපා ඈ. රයිට් ඊළඟට කාටද මම ගානක් දෙන්නේ. කවුද කැමති? එක ගානක් දෙන්න. ඊට පස්සේ මම පරිගණක ක්‍රියාකාරකම් වලට යනවා. සර් විසාක්‍ය රයිට් නේල් ඉන්නා විශාඛ්‍යය ඉන්නා. රයිට් සර් මන්දි ගොඩක් ඉන්නව නේද? රයිට් සර් පරිගණක ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගන්න. දැන් මට ඉස්සල්ලාම වුණ නේල් කියන නම ඊළඟට වුණ විශාඛ්‍ය කියන නම ඒ දෙන්නට අවස්ථාව දීලා අනිත් අයත් පරිගණක ක්‍රියාකාරකම් වලට ගන්නම් ඈ. නේල් කියන්න බලන්න 3 බිලියන හරි 203,050 ඔන්න මං පුංචි උදව්වක් කරන්න නේද මොකද්ද කලාපත් 3 බිලියන් එහෙනම් ඔන්න කලාප ටික වෙන් කරනවා බිලියන වලින් තමයි පටන් ගන්න බිලියන මිලියන දහස් ඒකක බිලියන මිලියන දහස් ඒකක ඒකක right නේලි බිලියන කලාපෙට මොකද්ද කලින් තියෙන්නේ 3 3 ලිව්වා ඊළඟට බින්දුවක් ඉස්සරහට එන්නේ නැද්ද තුනට? පුතේ බින්දුවක් ඉස්සරහට එන්නේ නැද්ද? බින්දු ගැන පස්සේ හිතමුකෝ මං ඉස්සෙල්ලා කිව්වේ මේක කටු වැඩ මේ සංඛ්‍යාව සම්මතාකාර ලිවීම නෙවෙයි පුතේ මේ කටු වැඩ හොඳේ බින්දු ගැන පස්සේ හිතමු පැහැදිලිද බින්දු එනවද නැද්ද කියලා අපි දන්නේ ඒක පස්සේ හිතමු 3 බිලියන ඊළඟට නේලි දහස් කියන පාරින් මොකක්ද තියෙන්නේ දෙතුන් පොඩ්ඩක් ඔන්න මට වැරදි ඈ 203 ඈ දෙතුන් කියලා තියෙන්නේ 203 දෙතුන් කියන්නේ මොකද්ද නේද දහස් කියන මම පැත්තේ මොකක්ද තියෙන්නේ 203 එහෙනම් කීයද අපි ලියන්නේ 203 මොන කලාපෙද ලියන්නේ මෙයාගේද මෙයාගේද දහස් කලාපේ දහස් කලාපේ මිලියන කලාපේ නම් මුකුත් නෑ කමක් නෑනේ ඔන්න ඔය නැත්තම් අපිට මොකටද නේද බිලියන කලාපෙට වම් පැත්තෙන් 3 ඊළඟට දහස් කලාපෙට වම් පැත්තෙන් 203 තියෙනවා එහෙනම් දහස් කලාපෙ 203 ලියුවා ඊළඟට 50 50
ඔන්න ලියාගත්තා මේ කටුවැඩ. නේලි. දැන් තියෙන්නේ හිස් තැන් පිරවීම. පුරෝම් බලන්න. 3 ඉස්සරහට දැන් බිංදු දෙකක් දානවා. අන්න නේලි. දැන් ඕනෑම කලාපයකදී දැන් අපි දහස් සංඛ්‍යා ලියනකොට මම ඔයාලට කිව්වා පහ ශ්‍රේණියේදී දහස් සංඛ්‍යා ලියද්දී පළවෙනි කලාපේ එකක් තිබුණා දෙකක් තුනක් තිබුණා ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි? මුලට බිංදුව අවශ්‍ය නැහැ. එහෙනම් පුතේ ඉස්සල්ලාම තියෙන්නේ මිලියන කලාපෙම නේද? මුලින්ම තියෙන කලාපෙට එක ඉලක්කමක් තිබුණත් දෙකක් තිබුණත් තුනක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක හැමම තියන්න. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් ඒ තුන හැමම තියන්න. ආයෙ මුලට බිංදුව දාන්න එපා. මුලට කොච්චර දෙවිඳ දැම්මත් පුතේ අගයක් නැහැනේ. එහෙනම් ඒක කොන්නේ නැහැ. මිලියන කලාපේ දැන් මොකද කරන්නේ? බිංදු 3ක් දානවා. අන්න හරි. එතෙන්ට පුතේ දැන් බිලියන කලාපේ ලියවුණා නම් මිලියන කලාපේ හිස්ස තියන්න බෑ. මෙයා අපි දීපු ඉස්සල්ලාම පළවෙනිට දීපු කලාපේනේ. ඒකේ පුතේ නම් බිංදුව ඕනේ නැහැ. හැබැයි පුතේ මිලියන කලාපේ නම් හිස් තියන්න තහනම්. එහෙනම් බිංදු 3ක් දානවා. හරි. දහස් කලාපේ ඉලක්කම් 3 හරිද? ඉලක්කම් 3 හරි සර්. ඒකක කලාපේ බිංදුවක් දාන්න ඕන ඉස්සරහට. right. දැන් බලලා පුතා කියන්න බලන්න කොහොමද අපි මේක ලියන්නේ? 3යි ටිකක් ඈත් කරා බිංදු 3යි ටිකක් කරා 203යි 203යි එකක් ඈත් බිංදුවයි 50. මේ බලන්න නේද දැන් හරි නේද මේ බලන්නකො නේද 3 බිලියන 203,050 හරි නේද right හරි සර්. විසාක් ඇදුව ගානක් හදමු බලන්න අපි දෙන්න වර දෙන්න මොකද්ද 15 මිලියන හරි 100ක් දහස් 25 කොහොමද ලියන්නේ අපි විසාක කටුවැඩ කරලා දැන් කලාප කීයක් ඕනද ඔයාලට කලාප 4ක් බිලියන මිලියන දහස් ඒකක කියලා ඉදි කෑලි 4ක් ගන්නවා. කමන්න අපි ගහගමුකෝ බිලියන මිලියන දහස් මේක ලියන්න ඕනේද දැන් බිලියන මගේ අකුරු කැතයි මිලියන දහස් ඒකක ඊළඟට මොකද ගන්න පුතේ මෙතන බිලියන නැහැ. ඒකින්ද අපි මිලියන කියන තැනට 15 ලියනවා. අන්න හරි බිලියන නෑනේ නැත්තම් මොකටද ලියන්නේ මිලියන තියෙන තැනට 15 ලිව්වා ඊළඟට ඊට පස්සේ තියෙන්නේ 100ක් දහස්. අපි 10 තියෙන තැනට 100 දානවා. හරි ඊට පස්සේ 25 තියෙන්නේ ඒකක තියෙන තැනින් 25 දානවා. හරි 20 දානවා right දැන් තියෙන්නේ හිස්තැන් පිරවීම කියන්න බලන්න 15ට ඉස්සරහින් බිංදුව දානවා. ඕනේද දාන්න දැස් දැන් පුතේ ඉස්සල්ලා අපි ඔච්චර වෙලා සංඛ්‍යා කරේ බිලියන කලාපෙන්නේ. ඒතකොට පටන් ගන්න කලාපේ එකක් තිබුණත් දෙකක් තුනක් තිබුණා ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ පටන් ගන්න බිලියන කලාපේ නෑනේ. එහෙනම් බිංදු දාන්නත් එපා වැඩක් නැහැ. මිලියන කලාපෙන් තමයි පටන් ගන්න. එහෙනම් පුතේ මෙතෙන්ට බිංදුවක් දාන්න ඕනෙත් නැහැ. වැඩක් නැහැ. මිලියන පටන් ගන්න කලාපේ දහස් කලාපෙන් පටන් ගත්තොත් සංඛ්‍යාවක් ඒකට පුතේ එකක් තිබුණා දෙකක් තුනක් තිබුණා ප්‍රශ්නයක් නැහැ. මිලියන කලාපෙන් පටන් ගත්තොත් ඒකත් එහෙමයි. එහෙනම් පටන් ගන්න කලාපය. පැහැදිලිද? ඒ කියන්නේ පළමුවෙන්ම ලියන කලාපය. එහෙනම් මිලියන කලාපේ පුතේ 15 ආයෙ බිංදු දාන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ. එහෙනම් දහස් කලාප ඉලක්කම් තුනක් තියෙනවද? 3ක් තියෙනවා සර්. ඒකක කලාප ඒකක කලාපේ 25ට ඉස්සරහින් බිංදුවක් දාන්න ඕනි සර්. අන්න බිංදුවක් දාන්න.
දැන් කියන්න බලන්න සංඛ්‍යාව කොහොමද ලියන්නේ? 15 ලං කරා 100 100යි ටිකක් ලං කරා 25. අන්න හරි. 15යි 100යි 25යි. නේද? 15 මිලියන. මිලියන කලාපයක් නැහැ. ඉතින් නැත්තම් මොකටද කියන්නේ? 15 මිලියන 100ක් දහස් 25. හරි නේද? හරි. right. මම හිතන්නේ ඔයාලට ඒ ටික හොඳට පැහැදිලි වුණා. කවුද ආය අල්ලගන්නේ? සමන්දිව මාන්දිව. මාන්දිව හදන් බලන්න ගානක් යනවා. ඊළඟට පරිගණක ක්‍රියාකරණ වලට යනවා මේකත් කරලා. දැන් ඔන්න පොඩි ගානක් දුන්නා ටිකක් ලොකු වගේ පෙන්වන්නට මාන්දිව. හරි හදන්න බලන්න. 8 ට්‍රිලියන 7 බිලියන 5. කලාප කීයක් වුණද ඒකට? මේකේ ට්‍රිලියන වලින් පටන් ගන්න. එහෙනම් කලාප පහක් තියෙනවා මන් නේද? ඒවට ටිකක් එකක් මම වැඩි කරන්නේ. කලාප පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලගේ සිලබස් එකේ තියෙන කලාප 4යි මම එකක් වැඩි කරා. ට්‍රිලියන කලාපෙත් දැම්මා. බිලියන කලාපෙත් තියෙනවා. මිලියන කලාපෙත් තියෙනවා. දහස් කලාපෙත් තියෙනවා. ඒකක කලාපෙත් තියෙනවා. දැන් හදන්න මන්දි කොහොමද ගන්න හදන්නේ? ට්‍රිලියන කලාපෙට 8 දානවා. හරි. ට්‍රිලියන 8 ට්‍රිලියන. හරි. ඊළඟට ඊට පස්සේ බිලියන කලාපෙට 7 දානවා. බිලියන කලාපෙට 7 දානවා. හරි. ඊට පස්සේ මිලියන කලාපේ මේ පහ දාන්නේ මොන කලාපද? ඒක කලාපෙට ඒක දාලෙම ට්‍රිලියන කලාපේ 8 තියෙනවා. බිලියන කලාපේ 7 තියෙනවා. ඒකක කලාපේ 5 තියෙනවා. අනිත් ඒවා ගැන පස්සේ හිතමු. ඔය ඒ අනිත් බින්දු ගැන දැන් හිතන්න යන අය තමයි වරද්ද ගන්න. දැන් හදමුකෝ පුතේ. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න බින්දු දාමේ ව්‍යාපෘතිය නේද? බින්දු දැමීමේ මහා ශ්‍රම දාන්නේ. කොහොමද අපි බින්දු දාන්නේ? බිලියන කලාපෙට බිංදු 2ක් දානවා. මේ බන් ට්‍රිලියන කලාපෙන් පටන් ගන්නේ. පටන් ගන්න ට්‍රිලියන කලාපේ නම් එකක් වුණත් දෙකක් වුණත් තුනක් වුණත් කමන්නේ. පටන් ගන්න බිලියන කලාපේ නම් 1 2 3 කමන්නේ. පටන් ගන්න මිලියන නම් 1 2 3 කමන්නේ. පටන් ගන්න දහස් කලාපේ නම් 1 2 3 කමන්නේ. පටන් ගන්න ඒකක කලාපෙන් නම් ඒත් එකක් හෝ දෙකක් තුනක් පමණ. හැබැයි නම් පුතේ මේකේ ට්‍රිලියන කලාපේ පටන් ගන්න එයා හැමම තිබ්බදී. එහෙනම් අනිත් හැම කලාපෙම ඉලක්කම් තුනක් තියෙන්න ඕනේ. බිලියන කලාපේ තියෙනවද පුතේ? නෑ. නෑ. එහෙනම් බිංදු දෙකක් දාන්නේ. මිලියන කලාපේ බිංදු 3ක් දාන්න ඕන. මොකුත් නැත්තම් නිකන් තියන්න අම්මෝ නිකන් තිබ්බොත් මාර වැඩි වෙන්නේ. බිංදු හරි දාන්න වෙනවා. දහස් කලාපේ දහස් කලාපෙට බිංදු 3ක් දානවා. බිංදු 3ක් දාන්න වෙනවා. right. ඒක කලාපෙට ඒක කලාපෙට බිංදු 3ක් දානවා. 3ක් දාන්න ඕනේද? දෙකයි. එකක් තියෙනවා දෙකක් දැම්මා. කවුද පුතේ ළඟ ඉන්නේ? තාත්තා. හොඳයි නේ අන්න. නේද? අන්න දෙමාපියෝ ළඟ ඉන්නවා නම් ගොඩාක් සතුටුයි පුතේ නේද? දෙමාපියෝ අයියලා අක්කා ළඟ ඉන්නවා නම් ඔයාලට දැන් මේ ඇත්තටම ලොකු සතුටක් පුතේ. මටත් හරි සතුටුයි නේද? මේ right. දැන් කියන්න බලන්න කොහොමද සංඛ්‍යාව ලියන්නේ? 8 ට්‍රිලියන ඔව්. 8 ලිව්වා. right. බිංදුවයි හ්ම්. බිංදු 2යි 7යි හරි. එකක් ඈඩ් කරා. හ්ම්. ඊට පස්සේ බිංදු 3යි හරි. එකක් ඈඩ් කරා. බිංදු 3යි හරි. එකක් ඈඩ් කරා. බිංදු 2යි 5යි. right. පුතා දැන් හරි නේද ගන්න? හරි. 8 ට්‍රිලියන නේද? 7 බිලියන 5.
බලන්නකෝ. දැන් ඔයාලා තිබ්බ නේද අර දියවන්නා ඔය මොකද මාලිගාවක් තියෙන නේද? මතකයි ඔය දැන් අවුරුදු 7-8කට කලින් කවුරු හරි මේ සංඛ්‍යා ලියන්න ගිහලා හොඳටම වැඩේ. හරි ඉතින් එහාට කතා නොකරින් උනේ දේවල් ලොකු ඒ කතානේ. හරි. දැන් ඔන්න ඔයාලා 6 ශ්‍රේණියේ දරුවෝ වැඩේ ඔන්න හරියටම කරා. ඔයා පුතේ මේ ගන්න කලින් වගේ දිග ගණන් කියලා තියෙනවද? නෑ. දැන් ලේසි නේද? රයිට්. එහෙනම් ඔන්න අපි පරිගණක ක්‍රියාකාරකම් ටිකක් කරමු ඉතුරු පැය කාලේ. එහෙනම් ඔයාලා ලබන සතිය එනකොට පුතේ මේකේ සම්පූර්ණයෙන් කරගෙන ඉන්න ඕනේ. පැහැදිලි නේද? සම්පූර්ණයෙන් මේකට ලියන්න ලබන සතියේ පිළිතුරු සාකච්ඡා කරනවා. රයිට්. එහෙනම් අපි යනවා දැන් පරිගණක ක්‍රියාකාරකම් ටිකක් කරන්න ඔයාලත් එක්ක. රයිට්. ඔන්න පුතේ ඔයාලගේ ස්ථානීය අගය ගැන පුංචි මේ වැඩසටහන් ටිකක් තියෙනවා. මේක දැන් ඔක්කොම මම කරන්න යන්නේ නැහැ. අවශ්‍ය ටිකක් කරමු. ස්ථානීය අගය 0 1 2 3 4 5 6 7 9 යන පුතේ සංඛ්‍යා මෙම 10 භාවිත කරනවා කියලා අපි කිව්වා. මේ සංඛ්‍යා පුතේ හින්දු අරාබි සංඛ්‍යා ක්‍රම. අපි ඊට අමතර ක්‍රමයක් භාවිත කරනවා රෝම සංඛ්‍යා නේද? හින්දු අරාබි ක්‍රමයේදී 0 ඉඳන් 9 වෙනකම් ඉලක්කම් ලියන්න අපි භාවිතා කරන්නේ එක ස්ථානය. උදාහරණයක් විදිහට බලන්නකො 5. එතකොට 5 ඉලක්කම අපි ලියන්න භාවිතා කරන්නේ එක ස්ථානය. එතකොට අපිට එක ස්ථානයක් භාවිතා කරලා ලියන්න පුළුවන් විශාලම ඉලක්කම වෙන්නේ 9. රයිට්. මේක පුතේ අර මූලික අවස්ථා ටිකේ තියෙන ටිකක් ලේසි ඒවා ටිකක් මම ටිකක් ඉස්සරහට යන්නම්. මේ තියෙන්නේ 27 සංඛ්‍යාවේ එක් ඉලක්කමේ පිහිටීම දක්වලා තියෙන ආකාරය. ඔයාලට පේනවා දෙකේ ඉලක්කම දස ස්ථානයේ ඉලක්කම. එහෙම නැත්නම් 10 ස්ථානයේ ඉලක්කම. ඒ වගේම 7 ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම. අන්න මං කිව්ව හරි නේද? දැන් මේ ඔන්න සරුච්චිය මොකද? දස ස්ථාන ඉලක්කම එහෙම නැත්නම් 10 ස්ථාන ඉලක්කම නේද? රයිට්. එහෙනම් දස ස්ථානේ 10 ස්ථානේ දෙකම එකයි ඈ. දැන් ඔබට පුංචි අභ්‍යාසයක් පහක් යොදාගෙන මේ අභ්‍යාසයේදී ඔබ කළ යුත්තේ ලද සංඛ්‍යාව. ඉරේ දිස්සෙන සංඛ්‍යාව එක ස්ථානෙන් 10 කොහොමද මේ සංඛ්‍යාව හඳුන්වන්න අදාළ ඉලක්කම් 56 දී තිබෙන පිළිතුරු වලින් තෝරා 27 තුලට ඩ්‍රැග් කරන්න. ඉලක්කම් පිහිටන මතු කරගන්න හඳුනා ගන්න පුළුවන්. ක්ලික් කරන්න. බලන්න 4 ඉලක්කම. 4 ඉලක්කම් පිහිටන්නේ එක ස්ථානේ. 2 ඉලක්කම 10 ස්ථානේ. 7 ඉලක්කම 100 ස්ථානේ. 6 ඉලක්කම 10 ස්ථානේ. 5 ඉලක්කම දස දහස් ස්ථානේ. මේ ඉලක්කම් පිහිටන ස්ථානයන් නිසා තමයි මේ සංඛ්‍යාව අපි 56724 ලෙස හඳුන්වන්නේ. රයිට්. ඔන්න මම මුලින්ම පැහැදිලි කරා ඉලක්කම් 5 සංඛ්‍යාවක ස්ථානීය අගය ගැන. ඒතර කලාපයෙන් කරලා ඉවරට පස්සේ මම අනිත් සංඛ්‍යාවල ස්ථානීය අගය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් කියලා කිව්වා. ඔයාලගේ ටියුට් එකේ ඒ කොටස නැහැ. නමුත් ඕකම තමයි තව ටිකක් දිගට යනවා නේද? මිලියන බිලියනටත් යනවා. මම ඒකේ පුංචි නෝට් එකක් ඔයාලට දෙන්නම් ලබන සතියේ. එහෙම නැත්නම් මම ටියුට් එකක් ඒකට අමතර කොටසක් විදිහට එකතු කරලා ඒ සටහනක් දෙන්නම්. රයිට්. මම අද ඒක ලියා ගන්න දෙන්නම් කියලා හිටියේ. ලියා ගන්න දෙන්න කාලයක් තිබුණේ නැහැ. එහෙමත් මම මුද්‍රණය කළාම එකක් දෙන්න උත්සාහ කරන්න නෙවෙයි දෙනවා. රයිට්. අපි යන් ඉස්සරහට. මෙන්න මේක වැදගත් පොඩ්ඩක් අහගන්න. ඒ අනුව අපිට පැහැදිලි වෙන්නේ ඕනම සංඛ්‍යාවක එක් ඉලක්කම් පිහිටන ස්ථානයන්ට අදාළව සංඛ්‍යාවේ වටිනාකම වෙනස් වෙන බවයි. ඒ වගේම සංඛ්‍යාවක එක ස්ථානයේ සිට සංඛ්‍යාවක දකුණේ සිට වමට ස්ථානීය අගයන් 1, 10,
100 1000 දසදහස ලෙස වෙනස් වෙනවා. ඒ කියන්නේ 10 ගුණාකාර වලින් එක් එක් ස්ථානයේ පිහිටන වටිනාකම් වෙනස් වෙනවා. right. එතකොට පුතේ ඔන්න ඔයාලට මේ ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට මේක අවශ්‍ය වෙයි. මම ඔය එක එක විදිහේ ප්‍රශ්නක් දාලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලන්න. මේක පුතේ ස්ථානයගේ දකුණේ ඉඳලා වමට යනකොට තමයි මේ යන්නේ නේද? 1 10 100 බිංදුව බිංදුව වැඩි වෙලා තියෙනවා. මේක පුතේ තව ඔන්න රහසක් තියෙනවා. මොකද්ද? එකේ ඒවා 10ක් 10යි. පැහැදිලිද? 10 ස්ථානේවා 10ක් අන්න 100යි. 100 ස්ථානේ. 100 ස්ථානේවා 10ක් 16යි. අන්න දහස ස්ථාන. නේද? ඊළඟට දහසේ ඒවා 10ක් දස දහසයි. එහෙනම් පුතේ මෙයා 10න් ගුණ වෙවි තමයි යන්නේ. ගුණ කිරීම 10. ගුණ කිරීම 10. ගුණ කිරීම 10. ගුණ කිරීම 10. පැහැදිලි? අන්න එහෙනම් පොඩි රටාවකුත් තියෙනවා. ওই රටාව අවශ්‍ය ඔය ප්‍රශ්නෙට උත්තර දෙනකොට ටියුට් එකේ ප්‍රශ්නයක් අහුවේ කොහේ හරි. මෙන්න මේකෙත් පැහැදිලි කරලා තියෙන එක හොඳට බලන්න. ඒ අනුව සංඛ්‍යාවක එක ළඟ ඇති ඉලක්කම් දෙකක වම්පස ඇති ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීයාගය දකුණුපස ඇති ඉලක්කම පිහිටි ස්ථානයට අදාළ ස්ථානීයාගය මෙන් දස ගුණයක් වෙනවා. ඒ නිසා එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය, දසදහස් ස්ථානය ඔය වගේ දකුණේ ඉඳන් වම් පැත්තට යනකොට ඉලක්කම් වල ස්ථානීයාගයන් දස ගුණයකින් වෙනස් වෙනවා. ඔන්න ප්‍රශ්නයක් ඇයි දකුණ ඉඳලා වමට යනකොට කී ගුණයකින්ද වෙනස් වෙන්නේ කියලා. ඔන්න එනම් දස ගුණයක් කියන එක අහුණානේ. එහෙනම් හොඳට ප්‍රශ්නයක් වුණා මේක ලියාගන්න. right දැන් අවසාන මත දක්වා ඉන්නවා කවුද? චනුක චරක චතුලි නේද? චනුක චෙනුක දිලානි හිමංජනා මන්දියු නේවි නෙතුලි ත්‍රිසලි වෙතුම් right. දැන් මෙහෙමයි. ඔයාලා ඉස්සරහට දිගටම සම්බන්ධ වෙන කට්ටියක් ඉන්නවනේ. එතකොට ඒ අයගේ මම නාම ලේඛනයක් ගන්නවා. ඊට පස්සේම නම් ලකුණු කරන්න නේද? දැන් ඉතින් පන්ති හොඳට බලන් දෙන අයත් ඉන්නවනේ. ඉතින් එයාලා ඔය ආපු එන කට්ටිය ආපු දෙන්කෝ. ස්ථීරව වෙන කට්ටිය ආවට පස්සේ නම් ලකුණු කරන්න ගන්නවා හැමදාම. ඕනම සංඛ්‍යාවක් අකුරුණින් ලියන ආකාරය හෝ ඒ සංඛ්‍යාව කියවන ආකාරය අපි කියනවා සංඛ්‍යා නාමය කියලා. අපව හඳුනා ගැනීමට නමක් තිබෙනවා වගේ තමයි සංඛ්‍යා හඳුනා ගැනීමටත් නමක් තියෙන්න ඕනේ. ඒ නිසා සංඛ්‍යා හඳුනා ගන්නා නාමය අපි සංඛ්‍යා නාමය වශයෙන් හඳුන්වනවා. right ඔන්න සංඛ්‍යාවක් නාමය ගැන කියනවා නේද? සංඛ්‍යා හඳුනන නාමය අපි සංඛ්‍යා නාමය කියනවා නේද? ඊළඟට සංඛ්‍යා සම්මත ආකාරයට ලියන විදිහට ඉගෙන ගත්තා අපි කලාපයෙන් කරලා අවසානයේ කලාපයෙන් කරලා ලියනකට අපි කියනවා කලාපයෙන් කරලා ඊළඟට විධිමත් එක ලියන එකට කියනවා මොකද්ද? සංඛ්‍යා සම්මත ආකාරය ලියන නේද? ඒවත් ඔන්න අපි පැහැදිලි කරගත්ත ටියුට් එකේදී. දැන් බලන්න මේ සංඛ්‍යාව දිහා. මේ සංඛ්‍යාවේ බිලියන කලාපය සම්පූර්ණ වෙලා තියෙනවා. මේ නිසා අපිට පුළුවන් මෙය 725 බිලියන 457 මිලියන 621,395 යනුවෙන් කියවන්න. හරි නේද? ලේසි නේද දැන් ඒවා? දැන් අපි සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියමු. මොකද්ද මේ සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීම කියන්නේ? සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලිවීම කියන්නේ සංඛ්‍යා කලාප වෙන් කර දැක්වීම. ඒ නිසා ඕනම සංඛ්‍යාවක එක ස්ථානයේ සිට වම්පසට ස්ථාන 3 බැගින් වෙන් කර එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලියන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යා කලාප වලට වෙන් කර දැක්වීමක් අපි කියනවා සම්මත ආකාරයෙන් ලිවීම කියලා. සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියනකොට කලාප අතර කුඩා හිඩසක් සහිතව හෝ සංඛ්‍යා කලාප අතර කමාවක් සහිතව ලිවීම කළ යුතු වෙනවා. ඒක නම් ඔන්න පුංචි වැරද්දක් කරා. පුතේ කමාවක් සහිත ලියනවා තමයි ඒකේ උනට සම්මත ආකාරය නෙවෙයි ඒක සම්මත ආකාරය කියලා කියන්න බෑ. සම්මත ආකාරය කියන්නේ කමාව නැතිව පුංචි ඉඩක් තියලා ලියන එක. මෙහෙමත් ලියනවා තමයි කට්ටිය. කමා දාන එක වැරදි. ඒක සම්මත ආකාරය නෙවෙයි.
මෙම තීරයෙන් ඔබට දැක්වෙන්නේ සාමාන්‍ය ආකාරයට සංඛ්‍යාවක් දැක්වීම සහ එය සම්මතාකාරයෙන් දැක්වීම. බලන්න වෙනස. සාමාන්‍ය ආකාරයට දක්වනවට වඩා පැහැදිලිව සම්මතාකාරයේදී අපිට සංඛ්‍යාව හඳුනා ගන්න පහසුයි නේද? ඒ නිසා සංඛ්‍යාවක් සෑම විටම සම්මතාකාරයෙන් දැක්වීම කළ යුතු වෙනවා. එමගින් එම සංඛ්‍යාව පහසුවෙන් හඳුනා ගැනීම සහ සංඛ්‍යාව කියවීම පහසු වෙනවා. දැන් බලන්න මේ දිහා. සංඛ්‍යා දැන් බලන්න මේ දිහා. සංඛ්‍යාව සංඛ්‍යා නාමය ව්‍යවහාරයේ පවතින වෙනත් නාම. අපිටත් එක එක නම් වලින් අපේ යාළුවෝ අපේ ගෙදර අය හඳුන්වනවා නේද? ඒ වගේ සංඛ්‍යාවලත් ව්‍යවහාරයේ පවතින වෙනත් නාමයන් පවතිනවා. බලන්න පළමු සංඛ්‍යාව. ඒ සංඛ්‍යාවේ සැබෑ සංඛ්‍යා නාමය 100,000. හැබැයි අපි මෙයාව ලක්ෂය කියලා හඳුන්වනවා. ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා නේද? ඒ වගේ දෙවෙනි සංඛ්‍යාව බලන්න මිලියන. අපි මේකට කියනවා දසලක්ෂය. එහෙම නැත්නම් ලක්ෂ 10. තුන්වෙනි සංඛ්‍යාව දස මිලියනයක්. ඒකට අපි කියනවා කෝටියයි. එහෙම නැත්නම් ලක්ෂ 100ක් කියලා. අවසාන සංඛ්‍යාව 100ක් මිලියනයි. ඒකට කියනවා දස කෝටියක් කියලා. මේ විදිහට සම්මතාකාරයක් සහ ව්‍යවහාරයේ පැවතීමක් සංඛ්‍යාවල දකින්නට පුළුවන්. ඔන්න බලන්න පුතේ ඔන්න මම පස්සේ කියන්නම් කියලා ඔන්න ටිකක් ඔන්න ඒක නොකියුණා මං අතින් බලන්න. පුතේ 1.5යි නම් අපි කියනවා ලක්ෂයයි කියලා. 1.5යි නම් අම්මලා තාත්තලා කියනවා ලක්ෂයයි කියලා නේද? සම්මතාකාර ලියු පුතේ මේ අගේ ඉඳලා බිංදු 3ක් ඈත් කරොත් එකට අපි කියනවා 100ක් දහස. 100ක් දහස නේද? එහෙනම් 100ක් දහසටම තමයි පුතේ ලක්ෂ කියලා කියන්නේ. 100ක් දහසටම තමයි ලක්ෂ කියන්නේ. 1.5යි. දැන් ලක්ෂ ගණන් ලියද්දී අර කලාපයෙන් කර ලියන්න ඕනේ. එහෙම ලිව්වත් කමන්නේ නැතත් කමන්නේ පරණ ක්‍රමයට ලියද්දී. 1.5යි නම් පුතේ ලක්ෂයයි. 1.6යි නම් දසලක්ෂයයි. පැහැදිලිද? 1.7යි නම් කෝටියයි. 1.8යි නම් දස කෝටියයි. හරි නේද? 0.8ක් තියෙනවා නේද? 1 2 3 හරි. 1.8යි නම් දස කෝටියයි. මතක තියාගන්න පුතේ. 1.5යි නම් ලක්ෂයයි. 1.7යි නම් කෝටියයි කියලා මතක තියාගන්න නේද? 1.5යි නම් ලක්ෂයයි. එහෙනම් 7යි නම් කෝටියයි. එහෙනම් 6යි නම් දසලක්ෂයයි. 8යි නම් දස කෝටියයි නේද? එහෙනම් පරණ ක්‍රමයටත් හිටපු ගමන් ප්‍රශ්න පත්‍රවල අහනවා. පරණ ක්‍රමයටත් සංඛ්‍යා කියන දිනක ගැන අහනවා ඈ. රයිට් අපි මේ පාඩම එක දවසින් අපිට ඉවර කරන්න. දැන් ඔබට පුංචි අභ්‍යාසයක්. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට සටහන් පොතක් පාවිච්චි කරන්න වෙනවා. එතනදී ඔයගොල්ලෝ උත්තර ලියලා මේ තීරයේ තියෙන පිළිතුරු බොත්තම ක්ලික් කරාම ඔබට දැන් ඔබට පුංචි අභ්‍යාසයක්. මේ අභ්‍යාසයේදී ඔබ කළ යුතු වෙන්නේ දී තිබෙන සංඛ්‍යා සම්මතාකාරයට ලියා ඇති නිවැරදි පිළිතුර ක්ලික් කරන්න. රයිට් අපි දැන් එහෙනම් ඔන්න ටියුට් එක පාඩම කරා සංඛ්‍යා කලාප වලින් කරන එක ලියුවා සම්මතාකාරය හැම එකම සාකච්ඡා කරා පරිගණක ක්‍රියාකාරකම් කරා ලබන සතිය නම් පිළිතුරු ලියලා වල සම්බන්ධ වෙනවා මේ ඒත් ගැටළු වගේ තේරුණොත් තවත් පැහැදිලි කිරීමක් කරනවා රයිට් මට ඔන්න කැමති කෙනෙක් කියන්න බලන්න මෙයා සම්මතාකාර ලියලා තියෙන පළවෙනි එක අපි Aද Bද කියලා දාමු මම එක එක නම් කතා කරන්නද right 25000 සම්මතාකාර ලියලා තියෙන විදිහද කියන්න බලන්න පුතේ චතුලි Aද Bද චතුලි Aද Bද චතුලි නැද්ද දැන් කතා කරනවා කතා ගන්න right රිසලි කියන්න බලන්න Aද Bද ඒ සර් හරි හොඳයි ඈ දැන් නම කියපු ගමන් කියන්නේ ඕන කෙනෙකුට චනුක කියන්න බලන්න 84520 කොහමද ලියලා තියෙන්නේ Aද Bද
චෙනුක ඒද බීද? චෙනුක සර්. ඔව් චෙනුක. මම වෙන නමක්ද කිව්වේ? චෙනුක. ඒ සර්. රයිට්. ඒත් ඒනේ. හරි. ඊළඟට රිසලි කිව්වද? රිසලි සර්. 12340 ඒද බීද? බී සර්. ඊ හොඳයි. ඒ දක්ෂයින්ද? ඊළඟ get mini කියන්න බලන්න මේ මොකද්ද සංඛ්‍යාවක් කියන්න බලන්න. ඔන්න මම පොඩි උදව්වක් කරන්නම් දෙකට කල්ලා දෙන්න. ඔයා හතරෙනෙක් කියන්න බලන්න පුතේ get mini. කියන්න කන්නේ. කොයි එකද සර්? හතර මෙන්න මෙයා. සංඛ්‍යාව මොකද්ද? ආයෙනම් ඒද බීද කියලා කියන්න. ඒ 189,455 ඒ හොඳයි. රයිට්. ඉමංජන සංඛ්‍යාව කියන්න පුළුවන්ද? පෙනෙනවද? අට ට්‍රිලියන කමන්න ඒද බීද කියන්නකො. ඉමංජන 8,340,550 ඒද බීද? කවුරුද කියන්න බලන්න එනවා? බී සර්. බී සර්. නේලි කියන්න බලන්න ඊළඟ එක සංඛ්‍යාව කියන්න පුළුවන් නම් කියන්න බැයි නම් ඒද බීද කියලා කියන්න බලන්න නේලි. 6 6 වෙනි එකද සර්? 6 ඩී සංඛ්‍යාව කියන්න පුළුවන්ද? හතලිස් පන් මිලියන 840,250. හරි 45 මිලියන 840,250 නේද? හොඳයි ඈ. නේද බලන්නකො අද සහේල්ලත් 2009 කවුරුවත් නැහැ ඈ සංවිත් නැහැ. සර් එතන ඊළඟ ගන්නද? වෙතුම් කියන්න බලන්න ඊළඟ කෙනා. ඒද බීද? බී සර්. බී බීද කිව්වා ඒද? ඇහුන්නේ නැහැ. බී. බී එක දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඕ වැරදිනේ මොකෝ ඒ? මේ බලන්නකො කලාප වෙන් කරලා දෙන 100යි 0.3 එහෙනම් පුතේ ඒ තමයි හරි. කවුද නම? මන්දිර්. මන්දිර් කියන්න බලන්න අන්තිම එක. සර් බී. බී සංඛ්‍යාව කියන්න පුළුවන්? 93 කියන්න බලන්න. 93,000 දහස්ද මේ ඒකක කලාපේ මෙයා දහස් කලාපේ මෙයා මිලියන කලාපේ. 93,000 මිලියන අනේ 93,000 මිලියන කියනවාද? 93 මොකද්ද මේ? 93 මිලියන 93 මිලියන 34 දහස් දහස් 21. 21 93 මිලියන 34,021 නේද? රයිට්. එහෙනම් ඔන්න අපි අද ගොඩක් දේවල් සාකච්ඡා කරා. මම කියන්නකෝ ඔයාලගේ දැන් අද දැනුම මොනවා හරි වැදගත් වුණාද?
මොකද හොඳයිද පන්තිය වෙනස් වෙන්න ඕනද? ඔයාලා දිගටම එනවද? ගොඩක් හොඳයි සර්. රස සතුටුයි. right. ගොඩක් හොඳයි සර්. right. අනිත් දිගට පන්තිය වෙනවා. right. අනිත් පන්තිවල දීලා බලන්න. එතකොට පුතේ මේ ඔයාලා දැන් චානුක චාරක නේ ඔයගොල්ලෝ නීලි නේද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් එනවා කියලා මම දන්නවා. අලුත් යාළුවෝ ටික. ඔව් පුතේ. නේලි හැමදාම එනවා. දැන්නේ. right. එහෙනම් ඔන්න නේද? ජෙනුකත් හැමදාම එනවා සර්. ටත් වෙනවනේ. right. ඔයාලා පුතේ නම් මේ එකේ මේ මෙන්න මේ group එකේ ඉන්න ඕනේ දැනට. මොකේද? super 6 කියලා group දෙක තුනක් තියෙනවා. ඒකේ ඉන්න ඕනේ කෝකේද? පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න. සර් නිබන්ධනයක් දානවද? දාලානේ තියෙන ගත්තේ නැද්ද? නෑ සර්. මොකද්ද group එකේ ඉන්නේ? ආ ඈ. අනේ ඔච්චර group එකේ නැද්ද? සර් ගෲප් එකේ ඉන්නේ අම්මා දැකලා. right. ඒකනේ. right. ඔයාලා ඉන්නවනේ මෙන්න මේ group එකේ. හොඳට බලන්න. super 6 2026 කියන group එකේ ඉන්න ඕන. පැහැදිලිද? මේ තව තියෙනවා පුතේ C D E B කියලා තියෙනවා. මේ group ඔක්කොම ටික අයින් කරනවා. දැන් සාමල් සර් මේ මට කිව්වා group ටික ඔක්කොම එකක් කරගන්න කියලා නේද? දැන් සාමල් සර් උතේට දේවයින් අයින් වෙයි. මොකද ආයෙවසට කරන්න නැති නිසා මේ B C D E කියන්නේ පුතේ සාමල් සර්ගේ group ටික. නේද? දැන් ඔයාගේ දැන් ටික ටික නරත්තු කරන එකේ තේරුමක් නැහැ නේද? අපි 6 වසරේ ගණිතයට දිගට වෙන අයට 2026 කියලා group එකක් හදලා තියෙනවා. එතකොට ඉතින් මෙහෙම ඔයාලා දැන් දවස් දෙකක් ඉදිරියට කරනවා. මම හිතා ඉන්නවා ඔයාලා කැමති නම් ICT විෂයත් කරගෙන යන්න. මොකද පුතේ මම ගණිතයට කලින් ICT තමයි කරේ. පැහැදිලිද? ගණිතයට කලින් ICT පැත්ත තමයි කරේ. ඉතින් මගේ ආසාවටත් එක්ක දැන් ICT ෆිසිකල් පන්ති තියෙනවා. නමුත් ඔන්ලයින් පන්තියක් මම කරන්නේ නැහැ. මම උත්සාහ කරනවා ඒකත් ටික කාලයක් ඔන්න ඔයාලත් එක්ක කරගෙන යන්න. ඔයාලා සම්බන්ධ වෙන ප්‍රමාණය අනුව ඉදිරියට කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ කියන්නේ දෙන්න පස්සේ කරන්න. right. එහෙනම් පුතේ ඔයාලා මේ විශේෂයෙන් මට මැසේජ් එකක් දාන්න. ওই group එකේ නැති අය මම කියපු group එකේ නැති අය අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. ඉතින් වෙන මොනවද කියන්න තියෙන්නේ? නිදිමතයි. නිදිමත නෑ සර්. ඒක නිදිමත වෙනවද නේද? මට නම් නිදිමතයි. නිදිමතට වඩා බඩගිනි නේද? උසගිනි දැනෙන්නේ නැද්ද? දැනෙනවා සර්. දැනෙන්නේ නෑ සර්. right. ඒ වුණාට ඔයාලා ආසාවෙන් ඉන්න ගැන මට සතුටුයි. එහෙනම් අපි ඔන්න නියමිත කාටතරාව ටිකක් වැඩිපුර කරා නේද? ඉතින් පුතේ එහෙනම් අදට සමු ගනිමුද? සර් ලැබෙන සතියේ පන්ති තියනවද? මතක් කරේ ඒක හොඳයි. ලබන සතියේ නිවාඩු වුණාට පුතේ පන්තිය තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට 7යි කාලට කලින් තියෙනවා. ඔයාලා ඉස්කෝලේ නෑ නේද තාට? සර් 6:00ට පටන් ගන්න බැරිද? චෙනුකද කියන්නේ? ඔව් සර්. චෙනුක දැන්ට පන්තියක් කරනවා පුතේ. ඒක ඉවරන්නේ 6:45ට. ඒක ඉවරලා තමයි මම දුවගෙන ඉන්නේ. බලමු මේ දැන්ටම කරන යන් ඉස්සරහට පොඩ්ඩක් එහාට මෙහාට කරගමු. සර් එහෙනම් බලන්න. සර් එදාට පන්ති මේ වෙනස් කරන්න බැරිද? එදාත් නොකර ඉන්නද? හා අපි නෑ සර්. බලමුකෝ ටිකක් කලින් කරලා සම්බන්ධ වෙන්න බෑද? උදේ පුළුවන් සර්. මම හිතා ඉන්නේ පුතේ උදේ කරන්න කියලා. මොකද දන්නවද අපේ පන්සලේ කටින පින්කම එදාට. ඒකින්ද උදේ කරන්න හිතා ඉන්නවා. බලමු. මම මේ group එකට message එකක් දාන්නම් ඈ. හා සර්. උදේ පුරවන්නේ නේද? ඒ කීයටද? බලමු පුතේ මම අනිත් ක්ලාස් වැටෙන විදිය බලලා මේ message එකක් දාන්නම්. හරිද? ආ සර්. right මේ
මොකද අපේ පන්සලේ කඩන පින්කමක් තියෙනවා. එතින්ට යන්නත් ඕනේ රැ වෙලා. මේ එතන ගියත් හරිනෑනේ. ඒක නිසා උදේ මම ටයිම් එකක් දාලා බලලා කියන්න. හදිස්සියවත් එන්න බැරිම කෙනෙක් වුණොත් රෙකෝඩින් එක දානවා අනිවාර්යෙන්. මේ හරි පුතේ නා මහන්සි කුසගිනි නිදිමතයි එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.